Much. We now proceed understanding the institutional code, E-code. This session will cover appointments, promotions, transfer, attendance, leave regulations, and professional conduct within the health sector. It's our presence to welcome Mr. Nalka Dissanayake, Attorney at Law, Deputy Director, Administration, Ministry of Media. May I invite Mr. Nalka Dissanayake to continue with this session. සුබෝදෑසන සියලු දෙනාටම අපි විශේෂයෙන්ම හෙද සේවයට අදාළව හෙද නිලධාරීන් සහ දැන් මේ මම එනකොටත් පැවති දේශනයේදී ඔබට සඳහන් කරපු කාරණා ASCII මට ඇහුණ එක කාරණයක් තිබ්බා සමහර රූල් ඇන්ඩ් රෙගියුලේෂන් වලට අපි අනුගත වෙලා වැඩ කරන්න වෙන කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මට පැවරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඔයාලව පොඩ්ඩක් දැනුම්වත් කරන්න. මේ තියෙන කෙටි කාල සීමාව තුළ ඒ අතරේදී ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්නත් පුළුවන් නැත්නම් එහෙම සංවේදනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මට එවන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ මොනවා හරි තියෙනවා නම් අහන්න. මම වර්තමානයේ මේ අමාත්‍යාංශයේ හිටියට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශෙත් මම ඉඳලා තියෙනවා. ඒ වගේම මගේ මුල්ම පත්වීමත් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නර්සින් බ්‍රාන්ච් එකේ හිටියා ටික කාලයක්. ඊටත් පස්සේ පරිපාලන සේවා විභාගය පාස් වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේත් වර්තමානයේ මහජන ආරක්ෂක එතකොට ජනමාධ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වගේ ආයතන වල දැන් ඉන්නවා. මේ රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධයෙන් අදාළ වෙන යම් නීති රීති චක්‍රලේඛ ආදී සකස් කිරීමේ කාර්යයේ සම්බන්ධ වෙච්ච කෙනෙක් විදියට ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. විශේෂයෙන් නිවාඩු ඒ වගේම වැටුප් වසර ගණනාවක් තිස්සේම ඒ පරිච්ඡේද භාරව කටයුතු කරපු නිසා අපිට තියෙන කෙටි වෙලාව තුල මම ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න යන්නේ. දැන් හෙද නිලධාරීන් විදියට ගත්තාම විශේෂයෙන්ම මේ මෙතන ඉන්නවා කණ්ඩායම් කීපයක් ඇති. ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන්ම වාට්ටු කළමනාකරණය හා සම්බන්ධ කාරණේට සම්බන්ධ වෙලා තිබෙන ඒ වගේ පරාසය කට්ටියක් ඉන්නවා. ඒ නිසා අර සඳහන් කරා වගේම අපිට වැඩ කරන්න යනකොට අදාළ වෙන සමහර කාරණා ටිකක් තියෙනවා. ඒවට අපි අනුගත වෙලා වැඩ කරන්න වෙනවා. දැන් විනය ක්‍රියාපටිපාටි මම බලන්න පොඩ්ඩක් කතා කරන්නම්. විනය හා සම්බන්ධ කාරණා. ඒ වගේම මොනවද මේ තියෙන නිවාඩු හා සම්බන්ධයෙන්, වැටුප් හා සම්බන්ධයෙන් ඔබ සමහර අවස්ථාවල ඔබට සමහර දේවල් නිර්දේශ කරන්න වෙනවා. සමහර ලාට ඒ අදාළ දේවල් වලට අදාළ කට උත්තර දෙන්න යන්න වෙනවා තියෙනවා. එහෙම නැත්නම් පැහැදිලි කිරීම දෙන්න යන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ වෙන දැනුම යම් මට්ටමකට හෝ තියෙන එක කොහොමද වැදගත් වෙනවා තනතුර මොකක් වුණත්. තනතුර මොකක් වුණත්. ඒක රාජ්‍ය සේවයේ ඕනම තනතුරකට තියෙන කාර්යක්ෂමතා කඩෙන් විභාගවල අඩුම තරමේ මූලිකම දැනුමක් හරි අහනවා පොඩිම එක්ක වුණා. සෞඛ්‍ය කාර්ය සහායක ගත්තත් එහෙම නැත්නම් සාමාන්‍ය ඔෆිස් එක කාර්යාල සේවක සේවයේ අය ගත්තත් ඔරල් ටෙස්ට් එකක් විදියට හරි මූලික දේවල් ගැන හරි පොඩ්ඩක් හරි අහනවා. ඒ කියන්නේ මූලික දෙයක් ගැන හරි පොඩි අවබෝධයක් හැමෝටම තියන්න වෙනවා තනතුර මොකක් වුණා. වෛද්‍ය නිලධාරීන් වේවා, හෙද නිලධාරීන් වේවා, අතුරු වෛද්‍ය සේවය, පරිපූර්ණ වෛද්‍ය සේවය ඕනම එක්ක වේවා. අඩුම තරමේ කඩෙන් විභාගයකට හරි ඒවා නියම කරලා තියෙන්නේ. ඒක තුලත් අර ගම්මේ වෙන අරමුණ තියෙනවා. මොකද ඒවා රාජ්‍ය සේවයේ ඉන්නවා නම් දැනගත යුතු මූලික කාරණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කතා කරන්න යනකොට මම දැන් ඔබ දැනටම දන්නවා සමහරලාට මෙතන ඉන්න අය විවිධ සේවා කාල සම්පූර්ණ කරපු අය. එතකොට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අපිට ඔය මඟ පෙන්වන්න යම් අත්පොත් තියෙනවානේ මාර්ගෝපදේශ. ඒ මාර්ගෝපදේශ අර මේ උදේ දේශනයේදී කියුණා වගේ මේ මාර්ගෝපදේශ වලට નિરાයාසයෙන් යටත්. සමහර මාර්ගෝපදේශ වලට. සමහර ඒවා ඩිපාර්ට්මන්ට් වයිස් වෙන්න පුළුවන්. හෙල්ත් එකට විතරක් අදාළ වෙන ඒවා තියෙන්න පුළුවන්. හරි. දුම්රියට විතරක් අදාළ වෙන ඒවා තියෙන්න පුළුවන්. අධ්‍යාපනයේ ඉන්න අයට ඒකට විතරක් අදාළ වෙන ඒවා තියෙන්න පුළුවන්. තව සමහර ඒවා තියෙන පොදුවේ අදාළ වෙන දේවල්. ඒවා කාටත් අදාළයි. ඒ අතරින් එකක් තමයි ආයතන සංග්‍රහය සම්බන්ධ විධිවිධාන. ඒ ගැන පුළුල්ව කතා කරන්න වෙලාවක් නැති වුණාට මම පොඩ්ඩක් නිකන් දැනගැනීම සඳහා සහ අපිට විවිධ වැඩවලදී මේක ඕන වෙන නිසා චුට්ටක් කියන්නම්. ආයතන සංග්‍රහයම නැත්නම් කට්ටිය ඔකට AR කියලාත් කියනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් රෙගියුලේෂන් කියන අර්ථයෙන්. මොකද ඒකේ සිංහලෙන් ආයතන සංග්‍රහය කියද්දී ඉංග්‍රීසි භාෂාවෙන් establishment code අපි අර AR කියලා කිව්වට E code තමයි හරි වචනේ. මොනවාරි ලියුමක හරි දාන්න වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රෙගියුලේෂන් අනුව කියලා නෙමෙයි established code එක අනුව. ආයතන සංග්‍රහය. ඒතර මේකේ රජයේ නිලධාරීන් ගත්තාම
1900 මං චූට්ටක් නිකන් කියන දැන ගැනීම සඳහාත් එක්ක මොකද මොනවා හරි දෙයකදී ඒ දැනුමක් තියනවා කියන කාරණේ දැනුමක් නැහැ කියලා අඟවන්නට වඩා වැදගත් වෙනවා. සමහර කාරණාවල. එහෙම වුණාම සමහර ලාවට ඒ ප්‍රශ්නයකදී අනිත් පාර්ශවයේ පේස් කරන විදිහ වෙනස් වෙනවා. තමන් එක්ක කතා කරන කෙනාටත් මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා දැනගත්තාම එතකොට කතා කරන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් රෝහල් මේ කාර්ය මණ්ඩල විදියට වැඩ කරද්දී උනත් අත්දැකීම් ඇතිනේ. රෝගයක් ගැන සමහර දන්න කෙනෙක් එක්ක කතා කරන විදියයි එහෙම දෙයක් නොදන්න කෙනෙක් එක්ක කතා කරන විදියයි පැහැදිලි කරන විදියයි අතර වෙනසක් තියෙනවනේ. මේ දේවල් සම්බන්ධයෙන් ගත්තාමත් ඒ தත්ත්වය තියෙනවා. ඒ නිසා මේ දැනුමට හරි පොඩ්ඩක් වැදගත් වේවි මේ දේවල්. මූලික දේවල් ටික ඊට පස්සේ අපි අත්‍යවශ්‍ය දේවල් ටික කතා කරමු. 1971කට ඉස්සෙල්ලා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගත්තාම මග පෙන්වන්න පොදුවේ මේ ඔය අපි කතා කරන වගේ එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එකක් කියලා එකක් ආයතන සංග්‍රහයක් එහෙම විධිවිධාන සංග්‍රහයක් තිබෙන්නේ නැහැ. පොතක් විදිහට තිබිලා නැහැ. 71කට ඉස්සෙල්ලා සහ 71 අවුරුද්දේදී වෙනකම්ම තිබිලා තියෙන්නේ යම් චක්‍රලේඛ විතරයි. යම් මාර්ගෝපදේශ විතරයි. ඒවෙන් තමයි කාර්යාල වේලාව අර්ථ දක්වගත්තේ. ඒවෙන් තමයි OT සම්බන්ධ ප්‍රශ්න තිබුව ඒවා විසඳගත්තේ. ඒවෙන් තමයි නිවාඩු සම්බන්ධ තියෙන ප්‍රශ්න විසඳගත්තේ. වැටුප් සම්බන්ධ ප්‍රශ්න. දැන් මෙතන උනත් ඉන්න පුළුවන් මේ පශ්චාත් පාදමික හෙද පුහුණුවේ රෝහල් සේවා කණ්ඩායමේ අදාළ පුහුණු කාලයේ අවසානයේදී ඒ පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය මත එන රෑන්ක් එකට අනුව හම්බෙන තැන අනුව අදාළ පත්වීම හම්බුනාට පස්සේ හැදෙන වැටුප ගැන. කොහොමද ඒක ප්‍රොමෝෂන් එකක් විදිහට සලකනවාද? ප්‍රොමෝෂන් එකක් විදිහට සලකනවා නම් කොහොමද වැටුප හැදෙන්නේ? ඒ වැටුප හැදෙනකොට මට කීයක් වැඩි වෙයිද? හැමෝටම එකම ගාණක්ද වැඩි වෙන්නේ? එහෙම නැත්නම් අර උපාධියට වැටුප් වර්ධක ගාණ හම්බ වෙලා හිටපයිද උපාධිය වැටුප් වර්ධක ගාණ තව ටිකක් ඉස්සරහට යයිද? නැත්නම් ඒක ඊළඟ නැති වෙයිද? හරි ඔය වගේ කාරණා තියෙනවා දැනටමත් තියෙන ප්‍රශ්න අතරේ ඒ කාලෙත් ඔය වගේව තිබ්බා. ඒ කාලට අදාළව. ඉතින් ඒවට අදාළව උපදෙස් ගන්න තිබ්බේ චක්‍රලේඛ වගේ දේවල් විතරයි. සමහර ඒවා ආයතන මාලා කියලා තිබ්බා. සමහර ඒවා ආයතන චක්‍රලේඛ එස්ටැබ්ලිෂ්මන්ට් සර්කියුලර් විදියට. සමහර ඒවා ට්‍රෙසරි සර්කියුලර්. අදටත් වළංගු වෙන භාණ්ඩාගාර චක්‍රලේඛ තාමත් තියෙනවා. අද වුණත් ඔයා ඔෆිෂියලි නම වෙනස් කරගන්න යනවනම්. හරි. රාජකාරීමේ වශයෙන් භාවිත කරන නමේ කොටසක් මොන හරි දෙයකට භාවිත කරන්න යනවනම්. හරිසිය සීල්යක් හරි කපා ගන්න එහෙම නැත්නම් මොන හරි දෙයකට සම්පූර්ණ නමෙන් කොටසක් නම් භාවිත කරන්නේ. නැත්නම් හෙද නිලධාරියෙක් විදිහට ග්‍රේඩ් 3 හෝ 2 හෝ 1 ඉන්නකොට ගහපු අස්සන පශ්චාත්පාද වේද පුණියෙන් පස්සේ ඔය සිස්ටම් උනාට පස්සේ වෙනස් කරන්න යනවනම් මාස්ටර් උනාට පස්සේ වෙනස් කරන්න යනවනම් අස්සන. හරි. අස්සන හරි වෙනස් කරන්න යනවනම් ඒකට අවසරයක් ගන්න ඕන. ඒ අස්සනේ පොඩි කෑලි නෙමෙයි. අස්සනේ පොඩි කෑලි වෙනස් වෙනවා කියලා දැනගන්න හම්බෙන්නේ බැංකුවේ සල්ලි ගන්න ගිහපුවම පොතෙන්. එතකොට ඔය අස්සන නෙමෙයි කියලා ඇඹරලා අස්සන ගහ ගන්න ගිහිල්ලා බැංකුවේ නිලධාරියට එපා වෙනවා. ඔයාටත් එපා වෙච්ච තැනදී අරයා පෙන්නනවා තියෙන අස්සන. ඊට පස්සේ අර චිත්‍රයම කරපුවාම ද්‍රව්‍ය බලයේදී මෙහෙම පුරුදු අය බලන්න ඉඳලා ගහලා එනවා ඕක. හරි. ඊට පස්සේ අස්සන ආය හදාගන්න කියලාම කියලාන අපිටත් වදයක් වෙන්න එපා, ඔයාටත් වදයක් වෙන්න එපා කියලා. එහෙම අස්සනේ නැටි අඩු වෙනව නෙමෙයි මම මේ කියන්නේ. හරි. අස්සනම වෙනස් කරගන්න අයත් ඉන්නවා. නම ලියපු කට්ටිය හදා ගන්නවා රවුම් කරගත් එකක්. කොහොම මොනවා හරි ඒක අදලා තියෙන භාණ්ඩාගාර චක්‍රලේඛයක්. භාණ්ඩාගාර චක්‍රලේඛ 394. මේ මොකද ඒ සමහර අවස්ථා ඇවිල්ලා තියෙනවා සමහර විනය හෝ සමහර කේස් වලදී ඒ අස්සන නම එහෙම වෙනස් කරගත්තා. දැන් ටැමිල්ලා එහෙම. මෙතන සමහරලාට මේ ඉන්න පුළුවන්. විශේෂයෙන් යාපනයේ පැත්තේම ටැමිල් නිලධාරිනියන් ගත්තොත් එහෙම බැන්දට පස්සේම හස්බන්ඩ්ගේ නමේ කොටස අනිවාර්යයෙන්ම ගන්නවනේ. එතකොට ඒ නම වෙනස් කරගන්නවා. ඒක සමහරලාට පර්සනල් ෆයිල් එකේ මුල්පත් ඉල්ලුවේ තියෙන නම නෙමෙයි හාත්පසින්ම වෙනස් එකක් තමයි ඊට පස්සේ තියෙනවා. මුල් කැල ටික තියෙනවා. අගින්න ගොඩක් වෙලාවට අපි හඳුනන්නේ. හඳුනාගන්නේ. ඒ අග කැල සම්පූර්ණ වෙනස් එතකොට. එතකොට මේ වෙනස අවුලක් නැහැ. ඒකට අදාළ අවසරයේ ෆයිල් එකෙත් ඇවිල්ලා තියෙන්න ඕන. ඔය භාණ්ඩාගාර චක්‍රලේඛයක් තියෙනවා 394 කියලා. ඒක ප්‍රකාරව අර රික්වෙස්ට් එකක් කරලා ඒ අනුව ඒ අප්‍රූවල් එක අරගෙන ඒ ලියුමකින් එහෙම ඉෂුව කරනවා. අපි නම් අදටත් එහෙම ගන්න අය ඉන්නවා. හරි ඒක තාමත් භාණ්ඩාගාර චක්‍රලේඛයක්. හරි එහෙම ඒවා තියෙනවා තාමත්. ඒක 71 අවුරුද්දේදී හරි පළවෙනි ඊ කෝඩ් එක එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් පළවෙනි එක ඉෂුව කරනවා 1971 දී. ඒක 72 එකයි එක නම් ක්‍රියාත්මක වෙන විදියට. එතකොට ලංකාව ශ්‍රී ලංකාව වෙලා නැහැ. ඒ කියන්නේ පළවෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව සම්මත වෙලා නැහැ. ඒ නිසා ලංකාව ඒක සිලෝන් ලංකාව. ඒ නිසා ඔය පළවෙනි ආයතන සංග්‍රහයේ තියෙන්නේ ලංකාණ්ඩුවේ කියලා. ලංකාණ්ඩුවේ ආයතන සංග්‍රහය සහ රාජ්‍ය ලාංඡනයේ පරණ එක. දැනුත් අර අපේ අමාත්‍යාංශයේම මේ වෙබ් එකේ මේ රාජ්‍ය ලාංඡන වෙනස් වීමක් වෙලා පොඩි කේස් එකක් එහෙම ගියා මේ තාක්ෂණික දුර්වල ගැටලු සහ හෝ වෙනත් ප්‍රශ්නයක් මත. එහෙම නෙමෙයි මම කියන්නේ. තියෙන රාජ්‍ය ලාංඡනේ දැන් අපි වාදිත කරන රාජ්‍ය ලාංඡනේ නෙමෙයි. ඔය ඒක නම් ඒ කාලේ තිබිච්ච පරණ එක. ඒක තමයි පොතේ පිට කවරේ තිබ්බේ. ඒක තමයි පළවෙනි ආයතන සංග්‍රහය. ඊට පස්සේ 1985 දී අපි ඔය පාවිච්චි කරන විධිවිධාන නිවාඩු වේවා වැටුප් වේවා
හරි ඉල්ලාස් වීම වෙන්න පුළුවන්. වෘත්තීය සංගම් සම්බන්ධයෙන් වෙන දේවල් වෙන්න පුළුවන්. දේශපාලන අයිතිවාසිකම්. දැන් ඡන්ද ඉල්ලනකොට එහෙම. පහුගිය පළාත් පාලන මැතිවරණයේම ඔය පළාත් සභා සමහර රෝහල් වල එහෙම ඔබ නියෝජනය කරන සේවාවේ වගේම අතුරු වෛද්‍ය පරිපූර්ණ වෛද්‍ය සමහර අය ඡන්ද ඉල්ලන්න. ඒ ඡන්ද ඉල්ලන්න කිව්වා සමහර අය ඉල්ලන්න බෑ ඉන්න ගමන්. ඒ ඉන්න ගමන් ඉල්ලන්න බෑ කිව්වා සමහර අය රණ්ඩු විච්ච අවස්ථාවෙම තියෙනවා. ඇයි එහෙම ඉල්ලන්න බැරි? අපි වැරදේ කියලා හිතුවද? එතකොට ඒකේ තියෙන විධිවිධානය මොකක්ද? දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තාම ඡන්දේ නිවාඩු දාලා ඉල්ලන්න පුළුවන් කාටද? අයින් වෙලා ඉල්ලන්න පුළුවන් කාටද? ඔයා වැටෙන්නේ කොයි කැටගරියටද? හෙද සේවය ගත්තොත් කොයි කැටගරියට වැටෙනවද? ග්‍රේඩ් 3 කෙනෙක් නම් නිවාඩු දාලා ඡන්ද ඉල්ලන්න බාධාවක් නැහැ. හැබැයි ග්‍රේඩ් 2 වලින් උඩ 2 1 ආයි තියෙන්නේ ස්ටාෆ් ග්‍රේඩ් එකට ස්ටාෆ් කැටගරියට. එතකොට ස්ටාෆ් කැටගරියට දේශපාලන අයිතිවාසිකම් අහිමි. ඡන්දේ දීමේ අයිතිය හැර අනිකුත් අයිතිවාසිකම් අහිමි. එහෙම කෙනෙක් එක්ක ඉල්ලාස් වෙන්න ඕන. 94 වෙනකම්ම තිබ්බ විධිවිධාන ඉල්ලාස් වීම පමණයි. 1994 දාපු ඇමෙන්ඩ්මන්ට් එකක් නිසා ඉල්ලාස් නොවි ඕනනම් සර්විස් එක 10ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන කෙනෙකුට පෙන්ෂන් ගන්න පුළුවන්. ඒතර 55 පිරිච්ච දවසකදී පෙන්ෂන් එක හැදෙනවා. ඔය 10න් පෙන්ෂන් ගන්න බෑ කාටවත් ඈ. දැන් ඔකත් ගොඩක් අය අහනවා ඔය ගෲප් වල එහෙම 10න් පෙන්ෂන් ගන්න පුළුවන්ද? සාමාන්‍ය මුල් කාලේදී ආපුවම බලන්නේ යන්න ක්‍රම. අගට යනකොට බලන්නේ ඉන්න ක්‍රම. එතකොට මේ මුල් කාලේදී ගොඩක් අය අහන 10ක් ළඟයි යන්න බැයිද මට? දැන් ඔය රට ගිහපු අය අපේ යාළුවෝ ඉන්නවා. දැන් 10ක් 11ක් එහෙම තියෙන අය මම දැන් පෙන්ෂන් ගන්න කියලා බැලුවේ. බැලුවට බෑ. තව ගොඩාක් බලන්න වෙනවා. හරි. මොකද විශ්‍රාමයට හිමිකම තහවුරු වෙනවා 10න්. පෙන්ෂනබල් හිමිකම තහවුරු වුණාට විශ්‍රාමයේ යන්න 20ක් තියෙන්න ඕන. හෙද සේවයට අතුරු හෙද එතකොට ගුරුවරිය පොලිස් කාන්තාව 2014 නම් බන්ධනාගාර නිලධාරිනියන් බන්ධනාගාර නිලධාරීන් කියන්නේ මේ හිරේ ඉන්න කට්ටිය නෙමෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරිනියන් කියන කැටගරි ටිකට තියෙනවා සර්විස් එක 20 හෝ වයස 50. ඒතර 20ක් නැතිවත් වයස 50 සම්පූර්ණ වුණා නම් ඒත් යන්න පුළුවන්. එදා එනම පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒක විශ්‍රාමයට ව්‍යවස්ථා සංග්‍රහයේ 15 වෙනි වගන්තිය ප්‍රකාරව දීපු විශේෂිත අනුග්‍රහයක් අර කියන කැටගරි වලට. හරි. ඒ අයට යන්න පුළුවන්. ඒත් එක්කෝ වයස 50 සම්පූර්ණ වෙන්න ඕන නැත්නම් සේවා කාලේ 20ක් තියෙනවා. ඒකට යන්න පුළුවන්. ටීචර්ස්ලා වෙන අය ඉන්නවා. නර්සින් එහෙමත් ගියපු අය ඉන්නවා. හරි. එතකොට මේ 10න් නැත්නම් පෙන්ෂන් ගන්න බෑ කාටවත්. සහ 2016 ඉනම් පත්තිලින් වල තිබිච්ච පොඩි ගැටලුවක් තිබ්බනේ. ඒක මේ පාර ආය යෝජනාත් එක්ක අනුව මේ පාර සංශෝධනය කරා ඊයේ පෙරේදා. ඒ තමයි අර 2016න් පස්සේ ආපු අයගේ විශ්‍රාමයට හිමිකම සම්බන්ධ තිබිච්ච ප්‍රශ්නය. දැන් ගැටලුවක් නැහැ. විශ්‍රාමයට හිමි සහ ඒකට වෙනම තිබිච්ච ක්‍රමෙම යන විදිහට දැන් ඒක සංශෝධනය කරලා තියෙනවානේ. එතකොට 16 දැන් ඒ කියන්නේ දැන් මේ ඉන්න කුලකයේ කිසිම කෙනෙකුට විශ්‍රාමයට සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නැහැ. සර්විස් එක අර කවුන්ට් වුණාට පස්සේ යන්න පුළුවන්. එතකොට ඔය ඔක්කොම විධිවිධාන සම්බන්ධයෙන් 85 නිකුත් වෙන දෙවෙනි ආයතන සංග්‍රහය අර ඇමෙන්ඩ්මන්ට් එකක් විදිහට. හරි. ඒකේ ඇවිල්ලා අවුරුද්දකට පස්සේ තමයි ඔයාලට එහෙම අදාළ වෙන නිවාඩු සම්බන්ධයෙන් වෙන සංශෝධනක වෙන්නේ. ડોක්ටර්ස්ලා නර්සස්ලා වගේ සතියේ දවස් 7ම වැඩ කරන අය VL කීයද? වැකේෂන්. 28යි. ඒ 28 කියන කතාව වෙන්නේ 1986 දී ආපු සංශෝධනයකින් 85 ආයතන සංග්‍රහයට. 86 වෙනකම්ම කාටත් තිබ්බේ 24යි. 86 ආපු ඇමෙන්ඩ්මන්ට් එකක් තියෙනවා රාජපරිපාලන චක්‍රලේඛයක්. ඒ චක්‍රලේඛයේ ප්‍රකාරව තමයි 28ක් ආවේ. ඒ 28ක් කරලා කතාව ආවට පස්සේ 28ට අදාළව හැදෙන්න ඕන තව වගන්ති ටිකක් තිබ්බා හැදිලා නැති. මම 2021 දී විතර ඒක හොයාගන්න කියන්නේ ඒ ප්‍රශ්නෙට අදාළ දේට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හරිගස්සලා අපි කැබිනට් පේපර් එකක් හරිගස්සලා ඒ සංශෝධනයට අදාළ විධිවිධාන නිකුත් කරා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයකින් 18/2022 කියලා. 18/2022 චක්‍රලේඛයෙන් නිවාඩු සම්බන්ධ තිබිච්ච පොඩි මේ හිඩස් ටිකක් වැහුවා. ඒ අතරදී එක හිඩසක් තමයි ඔබ වැනි කණ්ඩායම ගත්තාම අර සතියේ දවස් 7ම වැඩ කරන අයට 28ක් දෙනවා වැකේෂන්. ඒතර ඒකේ තව කාරණා ටිකක් යටින් තිබ්බා. හැබැයි 86 දෙක අහුවෙලා නැහැ. හෝ අමතක වෙලා හෝ වෙලා නැහැ. කොහොම හරි 2020 ගණන් වලදී මම ඒකට අදාළ මිනිත් එක ගහනකම් ඒක ප්‍රශ්නයක් වෙලාද දන්නේ නැහැ. වෙලා නැද්ද දන්නේ නැහැ. කොහොම හරි ඒක වෙලා තිබ්බේ නැහැ. ඒ තමයි අර අවුරුද්දකදී ඕනම වසර දෙකක ඒ කියන්නේ මේ අවුරුද්දේදී මේ අවුරුද්දේ VL ඉවරෙච්ච කෙනෙකුට ගිය අවුරුද්දේ VL ටිකක් දෙනවා නම් ගන්න පුළුවන්. දෙනවා නම් මේ අය කියන්නේ අනුමත කරන බාධාවක් නැහැ. ඒකට අපි කියනවා කමිටඩ් වැකේෂන් ලීව් කියලා. සමුච්චිත විවේක නිවාඩු කියලා. හරි සමුච්චිත විවේක නිවාඩු පවත්නා වර්ෂයේ විවේක නිවාඩු ඉවරුනහම පෙර වසරේ ඉතිරි විවේක නිවාඩු තියෙනවා නම් ඒවත් ගන්න පුළුවන්. එතකොට එහෙම ගත්තාම 24යි
හිමිකම තියෙන කෙනෙකුට නම් මේ අවුරුදු 24යි ගිය අවුරුද්දේ ඉතුරු වුණොත් ඉතුරු වෙන්න පුළුවන් උපරිමයේ 24යි. ඒතර 24යි 48යි. උපරිමයේ 48යි කියන පොයින්ට් එක තිබ්බා. හැබැයි 28 වෙනකොට හරිනම් 28යි 56 වෙන්න ඕනනේ. ඒ සංශෝධනය වෙලා තිබෙන්නේ නැහැ. අපි ඔය 18 2022 කියන රාජ්‍ය පරිපාලන චක්‍රලකින් නිකුත් කරන තුරු. දැන් ඒක ගැටලුවක් නෑ. දැන් තියෙනවා නර්ස් කෙනෙක් ගත්තොත්, ડોක්ටර් කෙනෙක් ගත්තොත් අදිස්සියවත් VL ඉවරෙච්ච වෙලාවකදී මේ අවුරුදු VL 28ට අමතරව ගිය අවුරුද්දේදී VL 28ක්ම ඉතුරු වෙලා තිබ්බනම් ඒ 28ක් මේ අවුරුද්දෙම දෙන්න පුළුවන්. ඒවට ලැප්ස් ලීව් කියන්නේ නෑ. ඉක්ුත් නිවාඩු කියන්නේ නෑ. ඒවා ඉක්ුත් නිවාඩු නෙමෙයි. හරි. ඉක්ුත් නිවාඩු කියන සංකල්පෙට එන්නේ ඕකෙනුත් පස්සේ. හරි. යම් වර්ෂයකදී ගන්න පුළුවන් ඔක්කොම වැකේෂන් ටික දුන්නට පස්සේ ගත්තට පස්සේ පෙර අවුරුදු වල ඒවට තමයි අපි කියන්නේ VL කියලා. මේ ලැප්ස් නැත්නම් ඉක්ුත් නිවාඩු කියලා. ඒතර ඉක්ුත් නිවාඩු කියන ඒවා කොච්චර කල් ගියත් මේ නරක වෙන්නේ නැහැ. හරිද? ඔබ හෙද සේවයට පය තැබුවේ 2000 නම් පෙන්ෂන් ගන්නේ 26 නම් 26 හැදෙන ලෙඩකට වුණත් 2000 ඉතුරු වෙච්ච නිවාඩුව ගන්න බාධාවක් නැහැ. ඒක පරණ වෙලාද දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හරි. එදා තිබිච්ච නිවාඩුවට තිබිච්ච වටිනාකමමයි අදත්. හැබැයි එදා කරපදී අද කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිවාඩුව අරන් යන්න හිටියන පිටුරු තලාගෙන දැන් යන්න බැරි වෙන්න පුළුවන් මේ පාරේවත්. හරිද? මේ ඒක වුණොත් ඇරෙන්න නැත්තම් නිවාඩුවේ වැලියු එක ඒමම තමයි. හරි. එතකොට එහෙම සංශෝධන වෙනවා අදත්. එතකොට ඔය 85 85 මම ඔය කිව්වා වගේ 86 සංශෝධනයක් වුණා. ඔයගේ විදිහට සංශෝධන වෙච්ච ඒවා 2012 31 වෙනකන් ටික එකට එකතු කරලා 2013 ඔය අපි දැන් මේ දවස්වල මේ කාලේදී මොන හරි දෙයකට කියවන පොත නිකුත් වෙනවා 13 ආයතන සංග්‍රහය. ඒක දැන් මොනවා හරි ඇඩ්මින් වැඩකට හරි බර්ත් සිස්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න යන වෙලකොට කාගේ හරි නිවාඩුවක් හරි මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ආපු දෙයකට වාගේ නිරීක්ෂණය අහලා ඒවල තියෙනවා නම් ලිඛිතව ඔයා ඒකට ඔබ්සර්වේෂන් එක හරි ගසලා දෙන්න ඕන නම් ඒකට ඔයා එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක වගන් ටික උලුප්පලා දාන්න හිතාන ඉන්නවනම් ඒතර උලුප්පන්න හරි බලන්න හරි ඕන වෙයි 13 පොත 13 පොතයි 13 පස්සේ විච්ච සංශෝධන තියෙනවා ඒවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තියෙනවා ඒක දැන් සාමාන්‍යයෙන් මම නම් කියන්නේ අදුමතර මේ චීෆ් මේටන් ඔෆිස් එකේ වත් තියෙනවා නම් හොඳයි ඒ ඇමෙන්ඩ්මන්ට් ටික එහෙම කියන්නේ අපිට කියන්න බෑ අපිට කෙලින්ම තියෙන රෝගී සත්කාරයේ විතරක් වුණාට ඔය මේ මානව සම්පත කළමනාකරණය යන මොන හරි වැඩකදී අපිට ඕන වෙන්න බැරි නෑ කවුරු හරි කෙනෙක් කියනවා බබෙක් හදාගන්න ගන්නවා මට ඕන කුලවත් දා ගැනීමට අදාළ නිවාඩු එතකොට ඒක චක්‍රලය කියන්නේ නිකුත් වෙනා කියලා තියෙන කාරණේ දන්නේ නැති කෙනෙක් හිටියොත් එතන එයා කියොත් කොහෙන කුලවත් දාන මොනවත් දෙයක් නැහැ මේ කියලා කියන්න බෑනේ නේද එතකොට අර චක්‍රලය කියනලා පෙන්නනකම් එයා නිකන් අපහසුතාවටපත් වෙනවා ඒ නිසා සාමාන්‍යයෙන් යාවත් කාලෙ වීම වෙනවා නිරන්තරයෙන් මම ඒ කීප එක උදාහරණයක් ඔය කීප කුලවත් දා ගැනීම චක්‍රලයේ මම නිවාඩු ගැන පොඩ්ඩක් කතා කරන්න දැන් කියන්නම් ඒ නිසා පොඩ්ඩක් එහෙම මේ ඒක සොෆ්ට් කොපියක් ඒක කියන්නේ ඒක මේ වෙබ් මේ ඔන්ලයින් විදිහට හරි අපිට මොකක් හරි එකක් හදාගන්න පුළුවන් නැත්තම් මැනුවල් කරගන්නත් පුළුවන් හැම අවුරුද්දක් ඉවර වෙනකොටම හැම ලිත් වර්ෂයක් ඉවර වෙනකොටම දැන් ගිය අවුරුද්ද ඉවරයි දැන් මේ අවුරුද්ද මේ පටන් ගන්න තියෙන්නේ දැන් මේ අවුරුද්ද තව ටික දවසක් යනකොට ඔබට දැක ගන්න හම්බ වෙවි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය දානවා ගිය අවුරුද්දේ ගහපු චක්‍රලේඛවල සමරියක් චක්‍රලේඛයක් විදියට. ඒතර ඒ සමරිය බලුවාම අපිට ඕන දේවල් තියෙනවා print out අරගෙන හරි හදා ගන්න පුළුවන්. ඒක කරන්නේ තර වැඩ පහසු කරගන්න. හරි හැම අවුරුද්ද පුරාවටම ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම්ම ගහපු චක්‍රලේඛ එකින් එක හොයාගන්න යනවා නම් කාට හරි කාලේ ඒ කාලෙත් අවම කරගන්න 2012 වගේ ඉඳන් ගත්ත ක්‍රියාමාර්ගයක් තමයි හැම ලිත් වර්ෂයක් ඉවරුණා ගමම්ම ඊළඟ ලිත් වර්ෂයේ පළවෙනි මාසෙදී පෙර වසරේදී ගහපු සමස්ත චක්‍රලේඛ පිළිවෙන සමරියක් ගන්නවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඒවා මොනවද? එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එකට ආපු ඇමෙන්ඩ්මන්ට් මොනවද? ඒක තනි චක්‍රලේඛේවත් අරන් තියාගත්තොත් අපිට බලා ගන්න පුළුවන් ලීව් වල මොන හරි වෙනස්කම් වෙලාද? වැටුප් පරිච්ඡේදයේ මොන හරි වෙනස්කම් වෙලාද? එහෙම නැත්නම් ඔය වෙනත් ලෝන් ගත්තොත් දැන් මේ දවස්වල ඊයේ වෙරළ වෙනස් වුණා නේ. දැන් 10 month loan එක 15ට මේ 10 month නෙමෙයි මේ festival advance එක 15 කරා. එතකොට 10 month එකේ උපරිමයේ තිබිච්ච 2.50 ලක්ෂ 4 කරා. එතකොට ලක්ෂ 4 කරපුවාම ගොඩක් අයට ආපදායින්න පටන් ගත්තා. මේ හරි එතකොට ඒ ඇමෙන්ඩ්මන්ට් වෙන ඒවා අර විදිහට බලා ගන්න පුළුවන්. එතන මේක ප්‍රධානම මෙහෙයුම් අත්පොතක් විදිහට අපි සලකනවා මේන් ගයිඩ්ලයින් එක විදිහට සලකනවා රාජ්‍ය නිලධාරීන් විදිහට වැඩ කරද්දී. මෙතන ඉන්න පුළුවන් පළාත් රාජ්‍ය සේවයයි මම හරියටම දන්නේ ඉන්නවද නැද්ද කියන එක හෝ නැත්නම් පශ්චාත්වාදය හේතුපුණෙන් පස්සේ පළාත් රාජ්‍ය සේවයට යන අය ඉන්න පුළුවන්. හරි එතකොට පළාත් සභාව සම්බන්ධයෙන් ගත්තාමත් එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක එහෙම් පිටිම අදාළයි. සමහර තීන්දුව තියෙන ගන්න යනක පොඩි තැන්වලදී ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවට පළාතේ ආණ්ඩුකාරවරයාට බලය තියෙන තැන් තියෙනවා. කාට හරි මොන හරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. එතකොට මම කියන්නම් මොකද්ද කරන්න ඕන කියන කාරණේ. දැන් මේ එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක වොලියුම් 2යි කාණ්ඩ 2යි. පළමු කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ චැප්ටර්ස් තියෙනවා 34ක්.
හරි chapter numbering කරන්නේ රෝම ඉලක්කම් වලින්. අපි ලියුමක් ලියන්න යන්න එපා. ඔබ හිතන්න එපා මම ෆයිල් වල වැඩ කරන මම MS ඕකනේ නෙමෙයි මම DO ඕකනේ නෙමෙයි මම ඔෆිස් වැඩ කරන්නේ නැහැ මම දන්නේ ඕවා කියලා නෙමෙයි. ඔයා ලියුමකාරී කෝඩ් කරනවා නම් ආයතන සංග්‍රහ පරිච්ඡේදයක් ඒ පරිච්ඡේදයේ අංකේ දාන්න රෝම ඉලක්කම. හරි. දැන් ඔයාලා ලියන ඇපීල් තියෙන්න පුළුවන්. සමහර ලාවට ඔයාලගේ පත්වීම බෑක් ඩේට් කරගන්න. නේද? එහෙම නැත්නම් ඒ සීනියරිටි එකට හම්බෙච්ච නැති අය හම්බුන්නේ නැහැ. මට වඩා ජූනියර් අය ඉන්නේ. සීනියර් ගමට මොකද උන්නේ? ඇපීල් එකක් ලියන්න දෙනවනම්. ඒකට මේ ඔයා කෝඩ් කරගන්න යනවා නම් මේ මොන හරි වගන්තියක්. ඒ දාන ලියුමේ උනත් තමන්ගේ අර උදේ කිව්වාගේ ප්‍රොෆෙෂනල් බව පෙන්වන්න පුළුවන්. අපි දන්නවා මේවා චක්‍රලේඛේ මේ විධිවිධාන පරිච්ඡේද නම්බර් කරලා තියෙන රෝම ඉලක්කමෙන් කියන කාරණේ. හරි. ඒතකොට එකේ ඉඳන් 33 වෙනකම් පිළිවෙලින් තියෙනවා. 33ට පස්සේ එන්න ඕන 34. හැබැයි 34 නිකුත් වෙලා නැහැ. 35 කියලා එකක් නිකුත් වෙලා නැහැ. ඊට කලින් 36 කියලා එකක් නිකුත් වෙලා තියෙනවා 97 දී. අර දෙක නිකුත් වෙලාම නැහැ. ඒ නිසා අපේ ඔය එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එකේ printer එක හෝ ඔන්ලයින් තියෙන එක හෝ අරගෙන වෙබ් එකෙන් හරි බැලුවොත් ඔයාලට පටුන බැලුවොත් පේනවා 33න් පස්සේ 36 තියෙන්නේ කියලා. එතකොට හිතනවා මුන්ට රෝම ඉලක්කම් බෑ කියලා. ඇයි 33ට පස්සේ 34 x අකුරු 3යි i අකුරයි v අකුරයි තියෙන්නේ x අකුරු 3යි v අකුරයි i අකුරයි. අකුරු මාරු වෙලා කියලා හිතනවා කට්ටිය. එහෙම හිතපු කෙනෙක් දෙන්නේ කෝල් කරත් එක්ක ඒ දවස්වල වැරදුනා නේද? නෑ වැරදුනේ නෑ. හරිද? ඒක 36 තමා අර දෙක නිකුත් වෙලා නෑ. දැන් ගෙවල් වලත් අක්කයි අයියයි ඉන්නක අතරේ ගෙදර නංගි මල්ලි කලින් කසාද බඳින්න බෑ කියලා එකක් නෑ. ඒ වගේ 33යි ඊට පස්සේ 34 35 නිකුත් වෙන නිසා 36 කලින් ඇවිල්ලා. අර දෙක ඇවිල්ලාම නෑ. හරි. ඒ නිසා 36ක් කියලා එකක් තියෙනවා. ඔය පරිච්ඡේද 34 පුරාවට තියෙන ජෙනරල් ඇඩ්මිනිස්ට්‍රේෂන් විවිධ දේවල් ලියු ගැන, වැටුප් ගැන, වෘත්තීය සංගම් ගැන, අත්තිකාරණ ණය වගේ දේවල් ගැන, ප්‍රතිපූර්ණ ගැන, වන්දි ගැන, හරිද? දේශපාලන අයිතිවාසිකම් ගැන, යුනියන් ගැන, රාජකාරී ලියුමල් ලියන විදිය ගැන. හරි 28 වෙනි පරිච්ඡේදයේ තියෙන ලියුම් ලියන විදිය. ලියුමල් ලියන්න ඕන විදිය, රහස්‍ය ලියුමක් යවන්න ඕන විදිය. හරි ලංකාවේ නීති අනුව විනාශ කරන්න තහනම් ලේඛන. දැන් හිතන්නකෝ මේ ශ්‍රී ලංකා දැන් ජාතික රෝහල් තුනක් තියෙනවානේ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපනය හා සම්බන්ධයෙන් තියෙන මොනවාරි අනපනතක් මොනවාරි කැබිනට් පේපර් එකක් හරි මොනවාරි ගොනුවක් තියෙනවා වාගේ ඔෆිස් එකක. ෆයිල් අස් කරන්න යන 5S හරි මොනවද කරන්න අරක පුච්චලා දානවා. හරි. ඊට පස්සේ මොනවාරි දෙයකට ඒක ඕන වෙනවා. ඒතකොට කවුරු හරි කියන එක තිබ්බේ අහවල් ඔෆිස් එකේ කියලා. ඒක ඇවිල්ලා බලනවා. බලනකොට කියන එක අපි පිච්චුවානේ කියලා. හරි. ඒතකොට එහෙම පුච්චන්න කොහොමද කියලා ගොත් එහෙම ඉනුකුරක් ගාලා පිච්චුවේ කියලා හරි කියයි. හරි. හැබැයි ඒතකොට පුච්චන්න පුළුවන්ද? නැත්නම් විනාශ කරන්න බැරි ගොඩේ එකක් ඒක. දෙපාර්තමේන්තු පිහිටීමේ ස්ථාපනය හා සම්බන්ධයෙන් ලේඛනයේම තියෙනවා. එහෙම කීපයක්ම තියෙනවා. ලේඛන ආරක්ෂක පනත යටතේ එහෙම සමහර දේවල් නියම කරලා තියෙනවා විනාශ කරන්න තහනම් කියලා. ඔටෝ විනාශ වුණොත් හරි හොරෙන් ගත්තොත් හරි ඇරෙන්න විනාශ කරන්න බැරි ඒවා ටිකක් තියෙනවා. ඒ ගැන එහෙම 28 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒක නම් මන්නම් කියන්නේ තනතුරක් අදාළ නැහැ. රාජ්‍ය සේවයට පය තැබුවා නම් ඕනම කෙනෙක් ඒ පරිච්ඡේදයේවත් අඩුමතරම කියවන්න ඕනේ. ඒකේ තියෙන්නේ සාමාන්‍ය පරිපාලන කටයුතු. කාර්යාල වේලාව ගැන. කොළපාට තීන්දුවෙන් ලියන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් ද කොළපාටින් මොනවාරි මිනිත්යක් ලියන්න, ලියුමක් ලියන්න. කොළපාටින් අස්සනක් ගන්න. කොළපාටින් පුළුවන් ද මේ ඩියුටි රෝස්ටරේ හරි මම ඒක පාට වලට එහෙම මොනවාරි යොදා ගන්න පුළුවන්. නැත්තම් ඔෆිස් එකට යවනවා මේක ඒක කොළපාටින් අස්සම් කරලා යවනවා. හරි. කොළපාටින් විභාගෙ ලියනවා කියලා. EB එක පේපර් එක කොලෙන් ලියනවා. හරි. එකපාර එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ කොළපාටින් ලියපු කෙනෙක් ගෙන්නලා බලලා තියෙනවා වර්ණන්නතාවයක් තිබ්බද කියලා. හරි. ඒ කියන්නේ කොළපාට කියන එකේ මේ නියම කරලම තියෙන කොළ පාටින් රාජකාරී ලිපි ලේඛන ලිවීමට ඉඩ දීලා තියෙන්නේ විගණන කටයුතු වල යෙදෙන අයට පමණයි කියලා. හරි විගණන කටයුතු වල යෙදෙන අයට. එතකොට අපි හිතමු එද සේවයේ ග්‍රේඩ් 1 කෙනෙක්ව දානවා ඔඩිට් වැඩකට. ඒ ඔඩිට් වැඩේදී යා කොළ පාටින් පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. එයාගේ තනතුර හෙදෙනිල්ල හරි වුණාට ඒ මොහොතේ යා විගණන කාර්යයට යෙදෙන්නේ. එන්න විගණන නිලධාරියකින් තනතුරු නාමය කියලා නෙමෙයි එතන කියන්නේ විගණන කටයුතු වල යෙදෙන කියලා. හරි. ඒ අයට පුළුවන්. ඊට අමතරව දැන් එක්සෑම් එක ගැසට් කරනවා. හිතන්නකෝ PBS ට්‍රේඩින් එක ගැසට් කරනවා. හරි. ගැසට් එක ඔයා දකින්නේ නැහැ. ඊට පස්සේ කට්ටිය සිලෙක්ට් වෙලා ඔය FB ගෲප් වලෙම දානවා මම සිලෙක්ටඩ්. එතකොට දානවා කවද්ද යකෝ ගැසට් කරේ. එතකොට කියන අරක අපි දැක්කේ නෑනේ කියලා අපි අපිල්ල ලියන්න යනවා. අපි දැක්කේ නෑ. හරියයිද? පොඩ්ඩක්වත් හරියන්නේ නෑ. ඇයි ඒ? ගැසට් කිරීම සලකනවා ප්‍රමාණවත් දැනුම් දීමක් විදියට. EB එකක් වෙන්න පුළුවන්, ප්‍රොමෝෂන් එක්සෑම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දන්න කෙනෙක් පොල් බිස්නස් කරනවා. හරි. ගහනවා පොල් වලට අවම මිලක්. ගැසට් කරනවා. හරි. රුපියල් 100යි කියලා. අර 120ට විකුණලා අල්ල ගන්නවා. අල්ලන් ගියම කියනවා ඔයා දන්නේ නැද්ද ගැසට් කරලා? මම දන්නේ නැහැ. එතකොට දන්නේ නැහැ කියවට වැඩක් වෙන්නේ නැහැ. ඒක සලකන්නේ යමක් ගැසට් කිරීම සලකන්නේ ආයතනයකට හෝ දෙපාර්තමේන්තුවකට හරි පුද්ගලයෙකුට හරි කරන ප්‍රමාණවත් දැනුම් දීමක් කියලා. ඒකනේ ගැසට් පත්‍රයේ ওই ගොඩක් විභාග වගේ දේවල් කෝල් කරන්නේ. ඒකනේ ගොඩක් සමහර විශේෂිත කාරණා ගැසට් කරන්න ඕන නම් ගැසට් කරන්නේ. දැන් අපේම තමාර තනතුරු තියෙනවා. අපි ඒ තනතුරටපත් වුණොත් අපේ නම ගැසට් පත්‍රේ බල කරන්න ඕනේ. ගැසට් කරන්න ඕනේ.
ඒකට ගැසට් කිරීම සලකන්නේ ප්‍රමාණ දෙන්න. මට එකපාර මතකයි එක්කෙනෙක් EB එකක් රිසල්ට්ස් එන වෙලාවෙත් තමයි දන්නේ එයා EB කෝල් කරලා කියලා. ඉතින් එයා කියන මම ඒක දැක්කේ නෑ අපි ගොඩාක් දුර බැහැර හිටපු ඉඳ ඒක කොහොම ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒක සහන කාලයක් හෝ සහනයක් දෙන්න සලකන හේතුවක් නෙමෙයි. මොකද ඒක ප්‍රමාණ දෙන්න විදිහ සලකන්නේ. ඉතින් ඒවා හැම තියෙන 28 වෙනි පරිච්ඡේදයේ. ඒක මම අර ගියේ මූලික වශයෙන්වත් පොඩ්ඩක් ඒක දැනගැනීම වැදගත් වෙනවා කියලා. ඊළඟට දෙවෙනි කාණ්ඩයේ තියෙනවා. ඒ දෙවෙනි කාණ්ඩයේ තියෙන පරිච්ඡේද දෙකයි 47යි 48යි ඒ තමයි විනය ඩිසිප්ලිනරි ප්‍රොසීඩර් එක තියෙන ඔක්කොම ඕකේ. ඉන්න ඕන විදිය නොකරන්න ඕන දේවල් ඉන්න ඕන විදියට හිටියේ නැත්තම් කරන්න ඕන නැති දෙයක් කරොත් විනය ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. ඒ විනය ක්‍රියාවලිය අවසානයේ දක්වා යන විනය ක්‍රියාවලිය කොහොමද? ඒ ඔක්කොම තියෙන්නේ ඒකේ. කෙටියෙන්ම කිව්වොත් විනය ක්‍රියාවලියක ආරම්භයේ මූලික විමර්ශනය. මූලික විමර්ශනය. ඔයා සම්බන්ධ මූලික විමර්ශනයක් කරන්නත් පුළුවන්. ඔයාට පවරන්න පුළුවන් මූලික විමර්ශනයක් කරලා දෙන්න කියලා. හරි. රජේ නිලධාරියෙකුට පවරන්න පුළුවන් මූලික විමර්ශනයක් කරන්න කියලා එහෙම. කරන්න කියන්නත් පුළුවන්. ඔබට විරුද්ධව වෙන කෙනෙක් ලවා මූලික විමර්ශනයක් කරවන්නත් පුළුවන්. සාමාන්‍ය විනය ක්‍රියාවලිය ආරම්භය තමයි මූලික විමර්ශනය. හරි. හැබැයි මූලික විමර්ශනයකින් තොරව වුණත් ඉස්සරහට යන්න පුළුවන් ඈ. ඒ කියන්නේ සාමාන්‍ය මූලික විමර්ශනය තමයි ආරම්භක පියවර. හැබැයි සමහරලා තියෙනවා දැන් ඔය Zoom meeting එකේදීම මේ meeting එකේ වුණත් මැදින් join වෙච්ච කෙනෙක් එකපාර ආත පුත නැතුව බලන් ඉන්න පුළුවන් මේ මොකද මේ කියවන්නේ කියලා. ඒ වගේ විනය ක්‍රියාවලිය මැදින් පටන් ගන්නත් පුළුවන් මුලින්ම නැතුව. මූලික විමර්ශනය නොකර වුණත් ලැබෙන ඵලයේ සාක්ෂිය ප්‍රමාණවත් නම් චෝදනා පත්‍රයක් කෙලිම ඉෂුව කරලා පටන් ගන්නත් පුළුවන් ඈ. එතකොට ඒ කියන්නේ මැදින් හරි වුණා පටන් ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී. දැන් කවුරු හරි කෙනෙක් හොරකම් කරගෙන යනවා. අදාළ ප්‍රධානියා දකින්නවා. එතකොට කෙලින්ම charge sheet එකක් දෙන්න පුළුවන්. ආයි මූලික විමර්ශන කර කර ඉන්න අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන්. හරි. එතකොට නමුත් ගොඩාක් කලාර මූලික විමර්ශනය තමයි ආරම්භය. සමහර අය දෙන මූලික විමර්ශනයම ඉවරයි. අන්තිමේ මේ මූලික විමර්ශනයක් කරන්න ලැබෙන ආරංචිය තියෙනව නේද? ඒ ආරංචිය ලිඛිත එකක්ම වෙන්න ඕනේ නැහැ. ඒක නාමික එකක්ම වෙන්න ඕනෙත් නැහැ. හරිද? ලිඛිත හෝ අලිඛිත හෝ නාමික හෝ නිර්නාමික හෝ අජිත් නිමල්ට කිව්වා කියලා කමල්ට ඇහිලා කමල් සුනිල්ට කියලා සුනිල් ඒක වෙන කාට හරි කියලා ඌ ඇවිල්ලා කිව්වා වෙන්නත් පුළුවන්. හරි. FB එකේ ගිය පෝස්ට් එකක් ෂෙයා වෙච්ච එකක් දැකපු කෙනෙක් ඇවිල්ලා කිව්වා වෙන්නත් පුළුවන්. හරි පාරේ යන ගමන් රේඩියෝ එකේ යනකොට මේ මොන හරි ඇනවුස්මන්ට් එකකදී කියවෙච්ච ඇහිච්ච වචනයක් වෙන්නත් පුළුවන්. ඒ ලැබෙන ආරංචිය ලැබිච්ච ක්‍රමයේ අදාළ වැඩගත් නැහැ. ඒ ලැබුණේ දේ ගැන විතරයි බලන්න ඕනේ. ලැබුණ දේ හරිනම් හරි කිය සැකයක් තියෙනවා නම් මූලික විමර්ශනය කරන්න බාධාවක් නැහැ. හරි. හරි අපි මූලික විමර්ශනය ගැන ඔළුවේ තියාගෙන තේ එකක් බීලා ඉන්න. හරි විනාඩි කිහිපයකට අපි බ්‍රේක් එකක් ගමු. Mr. Yogutamantan. It's now for the tea refreshment. Please be seated on 10:20.
Welcome back to the session. අපිට ඔන්ලයින් හරහා සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා සර්ගෙන් අහන්න. ඇත්තටම අපි කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි පළවෙනියටම අපි උත්තර දෙන්න කියලා හිතුවේ. ඇත්තටම මෙතන අහලා තියෙනවා සර් හෙද උපාධිය සඳහා වැටුප් වර්ධක වැඩිවීම ග්‍රේඩ් එකකින් තව ග්‍රේඩ් එකකට යන විට ඉවත් කරන්න පුළුවන්ද? ගොඩක් හොස්පිටල් වල එහෙම කරනවා. නිකුත් කර තිබෙන චක්‍ර ලේඛනයෙන් එහෙම සඳහනක් නැහැ නේද? අපි අහලා බලමු ඒකට දෙන්න තියෙන හොඳම පිළිතුර මොකක්ද කියලා. ප්‍රශ්න දැන් ප්‍රශ්නේ ආයෙ දැන් ප්‍රශ්නාව තිබ්බා හරි එහෙනම් අපි ඊටු ටික පටන් ගන්න යන් කතා කරගෙන යන් දැන් ඔය ප්‍රශ්නෙකුත් ඇහුවා ඒක මම කොහොමද ඇඩ්‍රස් කරන්නම් ඒකේ කාරණේ මොකක්ද කියන කාරණේ දැන් ඔය රාජ්‍ය සේවයේ බඳවා ගන්නකොට වැටුප්තර තීරණය කරන්නේ මොකද මම අවුරුදු 10ම වැටුප් පරීක්ෂේට බාරව හිටියා රාජ්‍ය පරිපාලන චක්‍රලේ ගණනාව නිකුත් කරා විතරක් නෙමෙයි රාජ්‍ය සේවය වැටුපේ අර්ථ නිරූපණය ඇදුවෙත් මම විෂය කරද්දී රාජ්‍ය පරිපාලන චක්‍රලේක 24 2018 ඒකෙන් තමයි වැටුප කියන්නේ මොකක්ද කියලා අර්ථකථනය කරලා තියෙන්නේ වැටුප කියලා කියන්නේ දැන් ඔය ඉල්ලාස්නකොට වැටුප ඉල්ලාස්නෙදි කියනවා මාසික වැටුප ගෙවන්න කියලා කලින් ඉල්ලාස් වෙනවනේ හදිස්සිය ඉල්ලාස් වෙනවනේ මාසික වැටුප ඒතර වැටුප කියන්නේ මොකක්ද කියන එකට අර්ථ නිරූපණයේ පැහැදිලිතාවයක් තිබ්බේ නැහැ ඒ නිසා එක එක අය එක එක විදිහට වැටුප කියන අර්ථකථනය කරා සමහර අය හිතුවා වැටුප කියන්නේ අපේ පේ ස්ලිප් එකේ පෙන්නන ක්‍රොස් එක නැත්තම් නෙට් එක. එහෙම එක එකනා හිතුවා නැත්තම් එලවන්සස් එක්ක වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඔකට හරි අර්ථ නිරූපණයක් ඕන වුණා. ඒ අර්ථ නිරූපණයක් හදන්න යනකොට ආයතන සංග්‍රහයේම තිබිච්ච වචනයක් අපිට උදව් වුණා වැටුපට අර්ථ නිරූපණයක් හොඳට හදාගන්න. ආයතන සංග්‍රහයේම තියෙන වචනයක් පඩි නඩි කියලා. පඩි නඩි කියලා. තාමත් අපි කියනවනේ පඩි කියලා. සාමාන්‍ය විහාරේ කියනව නේද? මම පඩි ගත්තාම දෙන්නම් කීයා කර දෙයන් කියන මිස වැටුප් ලද්ද පස්සේ ගෙවන තුරු මාහට 1000 දුන්න මැනවි කියලා එහෙම කියන්නේ නැහැ. හරි. කතා කරනකොට ලිඛිත භාෂාවෙන් කතා කරන්නේ නැහනේ. ලිඛිත භාෂාවෙන් කතා කරන අය අපිට හම්බ වෙන ඉන්ටර් බෝඩ් වලින්. අපිට ඉන්ටර් බෝඩ් එකේ හම්බුන එක්කෙනෙක් දවසක් අපි ඔය මොකද කරන්නේ දැන්? මා මේ දිනවල බාහිර උපාධියක් අධර්මී සිටිමි කිව්වා. හරි. අපිට ඉන්ටර් බෝඩ් එකකට යනකොට පොඩි විචිකිච්ඡාවක් තියෙන බයද වෙන්නද කියලා. අපි කිව්වා බය නැතුව නෝමල් කතා කරන්න කියලා. කියපු ගමන් කිව්වා මා කුඩා කලපටන් පුරුදු ඇති ආකාරය මෙයයි කිව්වා. හරිද? එහෙම ලිඛිත භාෂාවෙන් කතා කරන අය ඇරෙන්න මේ වාචික භාෂාව සාමාන්‍ය පඩිනේ. හැබැයි පඩි කියලා අපි ඔය නිකන් කිව්වට ඔකට අර්ථ නිරූපණයක් තියෙනවා. පඩි නඩි. පඩි නඩි නිකන් නෙමෙයි එකට තියෙන්නේ. දැන් ඔය 2013 ආයතන සංග්‍රහය සංශෝධනය කරනකොට මමත් පරිපාලන සේවයට ගියපු අලුත මමත් ඒ අන්තිම අවස්ථාවේදී ඒක සම්බන්ධ වුණා. අපි මේ පඩි නඩි වචනේ හිතලම ලං කරලා ගහලා බලන්න පොතේ පඩි නඩි වචන දෙක ඈඩ් කරලා නෙමෙයි තියෙන්නේ. එක වචනයක් කරලා තියෙන්නේ පඩි නඩි. මොකද ඉස්සර කාලේ එහෙමත් වෙලා තියෙනවා සමහර අයගේ ලියුම් වලදීම දැන් අතීත රාජ්‍ය නිලධාරීන් ටිකක් මේ අමුතු විදියට හිතනවත් එක්ක දැනුත් හිතනවා. මේ ලියුම් වලින් එහෙම පොඩ්ඩ හරම කරනවානේ. එකපාරක් ලියුමක් ගහලා තියෙන කෙනෙකුගේ පඩි කපනවා කියලා. මම ප්‍රශ්නෙට උත්තරේ එන්නම් ඈ. පඩි කපනවා කියලා. දැන් උනත් ගහන ලියුම් පඩි කපනවා. හරි පඩි කපනවා කියුවා මිනිහා ආයෙ ලියුමක් කියලා ඉල්ලුවලු මගේ පඩි ටික කපන්නේ නම් නඩි ටික දෙනු මැනව කියලා. හරි පඩි නඩි කියපුවාම දැන් නඩි කියලා වෙනම තේරුමක් නැහැ. අර විවල පද ගොඩක් ඒවා අනිත් කැලේට තේරුමක් නැහැ නේ. එකට කියවන්නේ අදහසක් එන්නේ. ඉතින් ඒවත් බලපෑවා එක වචනයක් විදිහට කියන්න. හරි. එහෙම තියෙන අතීතේ මේ ඔය සමහර වචනත් එක්ක දැන් එකපාරක් තව සිද්ධියකදී ලිපි ගොනුවක දාලා ප්‍රධානියෙක් ගොනුව සමග කතා කරන්න කියලා. දැන් ඔබට උනත් එන්න පුළුවන්. ඔබ වාට්ටු පාරේ එදසෝ ඉරි විදියට ඉදිරිපත් කරපු ෆයිල් එකක් මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් මේ රෝස්ටරේ හරි මොනවා හරි දෙයකදී ඩිරෙක්ට් ගහලා එවන්න පුළුවන්. ප්ලීස් ස්පීක් හරි නැත්නම් ගොනුවත් එක්ක කතා කරන්න කියලා. ගොනුවත් එක්ක කතා කරන්න කියන්නේ මොකද්ද? ඈ? ඒ කියන්නේ ෆයිල් එක අරන් එන්න කියලානේ කියන්නේ. නේද? දැන් අර පුද්ගලයා ඒත් ගිහිලා නැහැ ප්‍රධානිය හම්බ වෙන්න. ඊට පස්සේ ප්‍රධානියා ආරය නැති වෙලාවට ෆයිල් එක අරන් බලනකොට පොර යටි මිනිත්යක් ගහලා තියනවලු ගොනුව සමග කතා කරා ගොනුව නිහඬයි කියලා. හරි. මේ ඇත්ත සිද්ධි. හරි. ඒ නිසා ඔය අපි ගහන වචනයක් උනත් එක එක විදිහට පෙරලා ගන්න පුළුවන්. සමහර වචන. නේ. අපි රාජකාරී ලියුමක් උනත් ගහන්නේ හරි වෙනස් විදියකරනේ. නේ. දැන් ඔයා ඉල්ලනවා පශ්චාත්පාදයෙන් හේතුපූර්ණව සුදුසුකම් නොලබපු කෙනෙක් විදියට හිතලන්නකෝ. හිතලා එයා ඇපිල් ලියනවා. ඒ ඇපිල් එකට එන උත්තරේ කියනවා මේ මෙන්න මේ හේතු හින්දායි බැරි කියලා. එතකොට ඒ ලියුම බැරි ලියුම ගහන විදිය වෙනස්. පාස් වෙච්ච කෙනාගේ ලියුම ගහන විදිය වෙනස්. පාස් වෙච්ච කෙනාට එහෙම ගහන්නේ නැහැ. ඔබ පශ්චාත්පාදයෙන් හේතුපූර්ණවද තේරිපත්ති ඇති බව දුකෙන් දන්නොමි. කනගාටුවෙන් දන්නොමි කියලා ගහන්නේ නැහැ. නේද? ඒකේ ගහන්නේ සතුටින් දන්නොමි කියලා. අර ලියුමේ ගහන්නේ නැහැ. ඔබගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව සතුටින් දන්නොමි කියලා. හරි. තමන් ලියුම ටයිප් කරන කෙනාට තියෙන හැපි වෙන්න මෙයා තේරිච්ච නැති එකට.
හරි ඒත් ගහන්නේ කනගාටුවෙන් හරි කාරුණිකව හරි ඒ වචනේ වෙනස්. හරි එහෙම භාෂාවේ සම්බන්ධ කතාවකුත් තියෙනවා. කොහොම හරි වැටුපට අර්ථ නිරූපණය හදන්න යනකොට අර පඩිනඩි කියන වචනේ උදව්වක් ආවා. පඩිනඩි කියන්නේ වැටුප් සහ දීමනා කියලා පොතේ කියලා තියෙනවා. ආයතන සංග්‍රහයේ තියෙනවා වැටුප් සහ දීමනා යන් පඩිනඩි යන්නේ වැටුප් සහ දීමනා අදහස් කෙරේ කියලා. දීමනා කියලා කියන්නේ cost of living එක. එතකොට ඔය මේ ටෙලිෆෝන් එලවන්සස් තියෙන අය ටෙලිෆෝන් එලවන්ස් එක, ලැන්ග්වේජ් එලවන්ස් තියෙන අය ලැන්ග්වේජ් එලවන්ස් එක. ඒ වගේ එලවන්සස්. හරි ඒ වගේ එලවන්සස් එක්ක වැටුපට තමයි පඩිනඩි කියලා කියන්නේ. හැබැයි ඔය පේපර් මාකින් ගියොත් හම්බෙන සංයුත් හම්බ වුණොත් හම්බෙන සංයුත් දීමනාව. එක්සෑම් නීටි ගියොත් හම්බ වෙන්නේ ඒ ක්ලේම් වගේ ඒව සලකන්නේ නැහැ. ඒව සලකන්නේ පඩිනඩි ගොඩේ නෙමෙයි. ඒව එලවන්සස් තමයි. හැබැයි අර අනිවාර්යයෙන්ම හම්බෙන නියතයක් විදිහට වැටුපට එකතු වෙනව නෙමෙයි. යම් වැඩක් කරත් එක කරොත් හම්බෙන්නේ. ඒ කරොත් හම්බෙන ගොඩක් ඒවට අපි කියන්නේ රීම්බර්ස් ගණේට වැටෙනවා. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ ගණේට වැටෙනවා. හරි. ඒ සංයුත් දීමනාවෙන් ප්‍රතිපූර්ණය කරන එකක් නේ. කියන්නේ මොනවද? ඔය හැරකෙකම වැට නිරූපණයක් නැති වෙලාවේදී පඩිනඩි කියලා අර්ථ නිරූපණයක් තියෙද්දි අපිට උදව්වක් කරගන්න පුළුවන් වුණා දැන් සරල සමීකරණ තියෙන්නේ x ධන 5 සමානයි 8යි. x උක්ත කරගන්න මොකද කරන්නේ? ඈ x උක්ත කර මෙතන කවුරුම නැහැ සායන්ස් නොකරපු කෙනෙක්. x උක්ත කරගන්න 5 එහාට දානවනේ. නේද? ඒ කියන්නේ 8 ඍණ 5 x සමානයි 3 එනවනේ. එහෙනම් දැන් ඔය සරල සමීකරණ මට මතක් වුණා. ඒකින්ද මම කැබිනට් පේපර් එකේ ලිව්වා වැටුප් ධන දීමනා සමානයි පඩිනඩි නම් වැටුප් උක්ත කරගන්න දීමනා එලවන්න ඕනේ. එතකොට වැටුප කියන්නේ මොකද්ද? දීමනා රහිත කොටස රාජ්‍ය පරිපාලන චක්‍රලයක 24/2018 බිහි වෙන්නේ ඒකත් එක්ක. දැන් රාජ්‍ය සේවයේ වැටුපේ අර්ථ නිරූපණය රාජ්‍ය පරිපාලන චක්‍රලයක 24/2018 තියෙනවා. වැටුප යන්නේ දීමනා රහිත කොටස අදහස් කරේ කියලා විශේෂයෙන් කියලා තියෙන මේකයි ඇර. දැන් ඔය හදිසි අඳුරු වන්දි ගත්තා. දැන් ඕන් තරම් ඉන්න හෙල්ත් එකේ වන්දි ගන්න අය. වන්දි අනුතුරු මුහුණ දීලා. අර හදිසි අඳුරු වන්දි වලදීම ගෙවන්නේ වැටුපෙන් කොටසක්නේ. වැටුපෙන් ගෙවන්නේ. දැන් දන්නවා රාජකාරී ඉදි ඉන්නකොට වෙන අනුතුරු වලට හදිසි අනුතුරු වන්දි හම්බ වෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලයක 2293 අනුව 2293 අනුව වන්දි හම්බ වෙනවා නේද? සමහරලා වාට්ටුවේ ඉන්න ගමන් ලෙඩෙක් එහාට මෙට පෙරලන්න යනකොට ලෙඩත් එක්ක පත බෑ වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ලෙඩෙක් අරගෙන දුර බැහැරකින් ජාති රෝහලට එනකොට පෙරලෙන්න පුළුවන් වාහනේ. වාහනේ පෙරලා ලෙඩ ආවිලා වාහනේ නැගිටවන්න පුළුවන්. හරිද? දැන් එහෙම තුවාල වෙන්න පුළුවන්. රාජකාරිය යද්දි රාජකාරිය එද්දි රාජකාරියේ කරන අතරතුරදී වැඩද එද්දි යද්දි වැඩ කරන තුරදී වැඩකට එහෙම යද්දි මේ ට්‍රේනින් එක වුණත් මේ විශේෂිත මේ ට්‍රේනින් වෙන්න පුළුවන්. හරි. එහෙම යන එකක් වුණත් ඒ ඕනම එකක් අර ආවරණ කලාපේ තියෙනවා. මොන ආවරණ කලාපේද? හදිසි අනුතුරක් වුණොත් එහෙම හදිසි අනුතුරු නිවාඩු හම්බ වෙනවා. හදිසි අනුතුරු වන්දි හම්බ වෙනවා. වන්දිය දෙන්නේ වැටුපෙන්. වැටුපෙන් තමයි එක එක අනුතුරේ ස්වභාවය අනුව වන්දි තියෙනවා. උදාහරණයක් ගත්තොත් සරලම උදාහරණය දතක් ගැලවුණත් බේසික් එකෙන් 5%ක් හම්බ වෙනවා. හරි. ඒතර ඔයාලට පඩිය නැති වෙලාවෙදි බේසික් එකක්ම ඕන කියලා ටාගට් එකක් තියෙනවා නම් දත් 20ක් ගලව ගන්න ඕන 5 20 100යි. හරි. එතකොට 105යි බේසික් එකේ. හරිද? හැබැයි ඉතින් අද අලුතෙන් ආපු ග්‍රේඩ් 3 නර්ස් කෙනෙකුගේ හෙට පෙන්ෂන් ගන්න ඉන්න ස්පෙෂල් ග්‍රේඩ් මේ මේටන් කෙනෙකුගේ අතර දෙන්නම එකම අනුතරට මුහුණ දීලා දෙන්නගේ උරුන්ටකයක් කර රදනකයක් කර ගැලවිලා ගියොත් දෙන්නටම හම්බෙන්නේ 105යි. හැබැයි 105 අගේ වෙනස්. අර පෙන්ෂන් ගන්න ලඟ වෙලා ඉන්න කෙනා වැටුප වැඩි. ඒකින්ද ඒ වැටුපෙන් 105ක්. ඒ ගාන ලොකුයි. ඒ දත ලොකුයි. ලොකුයි කියන්නේ වටිනවා. අලුත්ම කෙනාගේ වැටුප පොඩි. ඒ නිසා ඒකේ 105 පොඩි. හැබැයි ඒ දත එයා කියන්න පුළුවන් ඔය දත අර දත කොහොමද ගැලවෙන්නේ තිබිච්ච දතක් ඕ තිබ්බද දැක්ක. අපේ දත තව ගොඩක් එපෑ. ඒ වුණාට ඒ දතේ ආයු කාලයේ හෝ ෂේ වටනාකම නෙමෙයි සලකන්නේ. වැටුපෙන් එතනත් වැටුපෙන්. හරි වැටුප කියන එක ගෑවෙන ගොඩෝ තැන් තියෙනවා. ඒ හැම තැනකදී වැටුපට අර්ථ නිරූපණයක් ඕන වෙච්ච තැන් තිබ්බා අධිකරණේ නඩු දෙක තුනකදී වැටුපට හරිය අර්ථ නිරූපණයක් ඉල්ලුවා. ඔය ඔක්කොම බේස් කරගෙන තමයි අර චක්‍රලේ ගේන්නේ. එතකොට දැන් ඊළඟට එන කාරණේ තමයි ප්‍රොමෝෂන් වගේ දෙයකදී වැටුප වැඩි වෙනවා. ඒ වැටුප වැඩි වෙනකොට ඔය ගොඩාක් අයගේ මතයක් තියෙනවා සමහරවල් පරණ අයගේ අත්දැකීම් එක්ස්පීරියන්ස් එකෙන් පරිචයෙන් කියනවා ඉන්ක්‍රිමන්ට් දෙකක් වැඩි වෙනවා. ඉන්ක්‍රිමන්ට් එකක් වැඩි වෙනවා. ඉන්ක්‍රිමන්ට් වලින් කියනවා ගැප් මෙහෙම වැඩි වෙනවා කියලා. හැබැයි ඉන්ක්‍රිමන්ට් වලින් නෙමෙයි වැඩි වෙන්නේ. රුපියල් ගානකින් වැඩි වෙන්නේ. දැන් ඔබ පශ්චාත්තාප මෙතන ඉන්නවා නම් වර්ඩ් සිස්ටර් කණ්ඩායමේ කට්ටිය. ඔයාලා මේ පුහුණුව කාලේ ඉවර වෙලා. හරි ටියුටර් හරි පශ්චාත් මේ
මහජන සෞඛ්‍ය හරි රෝහල් සේවා හරි අහිද අධ්‍යාපන හරි ওই කැටගරි තුනෙන් කොයි කැටගරි එක හරි පුහුණුවක සම්බන්ධ වෙලා ඒ පුහුණුවෙන් පස්සේ විධිමත් පත්වීම ලැබුණාට පස්සේ වැටුප් පරිවර්තන කරන්න යනකොට පොඩි අසාධාරණ වෙන කණ්ඩායමක් ඉන්න ග්‍රේඩ් 1 කට්ටියට 1 වැටුපත් ඒකමයි මේකේ වැටුපත් ඒකමයි එතකොට වැටුප් පරිවර්තන කෙරෙන්නේ නැහැ. ඕකට විකල්පයක් වෙන විදිහකින් හොයන්න වෙනවා. එක්කෝ ඒක දැන් ඉදිරි ආයෙත් ජාතික වැටුප් කොමිසම සභාව පිහිටුවනවා. තව නොබෝ දිනකින් ආයෙත් ජාතික වැටුප් සහ සේවක විශ්‍රාම වැටුප් කොමිසම සභාව පිහිටුවනවා. එවැනි තැන් සමහර ගැටලු ටික විසඳ ගන්න පුළුවන් වේවි ඉදිරියේදී. එතකොට එහෙම නොවන අනිත් ඕනම කෙනෙක්ගේ පඩිය වැඩි වෙනවා. වැඩි වෙන්නේ කොහොමද? එක එක්කනට එක එක ගණන් වලින්. එක එක්කනට එක එක ගණන් වලින් කියන්නේ උසස් වීමට වැටුප් පරිවර්තන කරන විදියක් තියෙනවා. උසස් වීමට අදාළව උසස් වෙන තනතුරේ වැටුප් පරිමාණයේ වැටුප දිහා බලලා දැනට ඉන්න තනතුරේ ඉන්න වැටුප බලලා ඒ වැටුපේයි අර වැටුප අතරේ ગેප් එක අනුව තමයි ඔක තීරණය වෙන්නේ. හරිද? දැන් ග්‍රේඩ් 1 ස්කේල් එකේ ආරම්භක වැටුපට වඩා අඩුවෙන් නම් ඔයා ඉන්නේ දැන්. එතකොට බලනවා කොච්චරක් අඩුයිද කියලා. ඒ අඩුව ග්‍රේඩ් 1 ඉන්ක්‍රිමන්ට් එකක් හෝ ඊට වඩා වැඩි ગેප් එකක් තියෙනවා නම් ඔයාට ග්‍රේඩ් 1 විදියට හම්බ වෙන්නේ ග්‍රේඩ් 1 වල ආරම්භය. තව කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො ග්‍රේඩ් 1 වල ආරම්භයට වඩා පඩිය අඩුයි. හැබැයි ඒ අඩු ગેප් එක ග්‍රේඩ් 1 ඉන්ක්‍රිමන්ට් එකකටත් වඩා අඩුයි. ග්‍රේඩ් 1 ඉන්ක්‍රිමන්ට් එක 1000යි නම් දැන් තියෙන්නේ වෙනස රුපියල් 500යි නම් ග්‍රේඩ් 1 ඉන්ක්‍රිමන්ට් එකකටත් වඩා අඩුවෙන් තමයි ඔයාගේ අඩුව තියෙන්නේ. ඒ වගේ වෙලාවෙදි ඔයාට හම්බ වෙනවා ග්‍රේඩ් 1 වල ආරම්භක පියවරයි තවත් ඇඩිෂනල් ඉන්ක්‍රිමන්ට් එකකුයි. ඒ කියන්නේ දෙවෙනි ස්ටෙප් එකට යනවා. තව කවුරු හරි ඉන්නවා නම් දැනටමත් ග්‍රේඩ් 1 ස්කේල් එකේ වැටුපකට සමාන ඉලක්කමකම ඉන්න. ඔයා ග්‍රේඩ් 2 වෙන්න පුළුවන්. හැබැයි ග්‍රේඩ් 1 වගේ වැටුපකම ඉන්නේ ඔයා සේවා කාලෙත් එක්ක. ඒතර ඔයාට හම්බ වෙන්නේ අර ග්‍රේඩ් 1 වල ඔයා දැන් ලබන පියවරම නෙමෙයි ඊට පස්සේ තියෙන ඊළඟ ඉහළ පියවරට එනවා. ඒතර එක ඉන්ක්‍රිමන්ට් එකක් ලැබුණා වගේ තමයි එයාට දැනෙන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් ග්‍රේඩ් 1 වල ආරම්භයට වඩා පඩිය වැඩි. හැබැයි ග්‍රේඩ් 1 වලම ඒ රුපියල් ඉලක්කම පේන්නේ නැහැ. ඒ වගේ අපි සලකන්නේ ග්‍රේඩ් 1 වල මේ මට ඒක විග්‍රහ කරන්න කිව්වොත් ටිකක් පැහැදිලි කරන්න පුළුවන් දවසක් විතර අරගෙන. ඒ වැටුප් පියවරවල් දෙකක් අස්සේ ඉන්නේ. එහෙම අස්සේ ඉන්න කෙනෙක් ප්‍රොමෝෂන් එකේදී ඊළඟ ඒ අස්සේ ඉන්න දෙකෙන් ලොකු එකට ගිහිල්ලා තව එක ඉන්ක්‍රිමන්ට් එකක් හම්බ වෙනවා. ඒතකොට එයාට දැනෙනවා ඉන්ක්‍රිමන්ට් එකමාරක් වගේ වැඩි වුණා වගේ. කියන්නේ එකයි එකකට වඩා වැඩියෙන් වැඩි වුණා වගේ එයාට දැනෙනවා. තව කෙනෙකුට ඉන්ක්‍රිමන්ට් එකක් වැඩි වුණා වගේ දැනෙනවා. තව කෙනෙකුට අර ગેප් එක අනුව එක එක ගණන් වලින් වැඩි වෙනවා වගේ දැනෙනවා. දැන් ඊළඟ කාරණේ තියෙනවානේ මේ හෙද සේවයේ අතුරු වෛද්‍ය සේවා ගොඩක් ඒවායි උපාධියත් එක්ක සම්බන්ධ කාරණේ. එතකොට ඔගේ අමාත්‍ය මණ්ඩල පේපර් එකේ නෝලා මම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අදාළ විෂය භාරව හිටියේ. එතකොට ඒ කැබිනට් පේපර් එකේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම එනවා වෘත්තීය සංගම් ඉල්ලීම ආදී කාරණා කොටගෙන ඒ ඉල්ලීම එනවානේ. ඒ එනවා මේ කවුද මේ සම සෞඛ්‍ය විදියට පිටින් කෙලින්ම ගන්න අයට වැඩිපුර ඉන්ක්‍රිමන්ට් ගාණක් උඩින් තියන්න ඕන. ඒකම යෝජනාවක් එනවා. සේවයේ ඉන්න අය උපාධිය සම්පූර්ණ කරගත්තොත් එයාට දෙන්න ඕන කියන එක. මුල්ම අවස්ථාවේදී වැටුප් කොමිසම සභාවෙම එකඟ වෙන්නේ නැහැ ඔය මේ දෙවෙනි කාරණේට. ඒ කියන්නේ මේ සේවයේ ඉන්න අයට උපාධි මොකද සේවයේ ඉන්න අය ගොඩ ඔය උපාධි කරන අය ඉන්නවා. හැම තන්තර වගේ ඉන්නවා. නේ හැම තන්තර වගේ ඉන්නවා. ඔෆිස් වලත් ඉන්නවා වන්තරන්. දැන් රාජ්‍ය සේවයේ අතීතයේ උපාධිය කියන එක ලොකු මේකක් වුණා. දැන් උපාධිය නැහැ කියන එක තමයි ලොකුම. කියන්නේ අවුලක්. ගොඩාක් වෙලාවට මොකක් කර උපාධියක් තියෙනවා. ගොඩක් වෙලාවට. ඒ නිසා ඒක පොඩි ඒ පැත්තෙන් හිටපුවාම පොඩි මේකක් වගේ එකක් ආවා. ඒකට අපි තර්ක කරේ අනිත් උපාධියක් වගේ නෙමෙයි හෙද නිලධාරණියෙක් සේවයේ ඉන්න ගමන් උපාධියක් කරගත්තාම ඒ ගන්න දැනුම එයා හෙද වෘත්තියට යොදවා ගන්න. වැඩට යොදවා ගන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් රිලේටඩ් එකක් නේ ඉගෙන ගන්න. අපි සාමාන්‍ය පිට කෙනෙක් සමහරලාට අදාළ නැතියක් ඉගෙන ගන්න වෙන්න බලමු උපාධියක් කරගන්න. හැබැයි මේ කරන්නේ තමන්ගේ මේකට මඩාල එකක්. MLD කෙනෙක් කරගන්නවා නම් ඒක MLD එකට මඩාල එකක්. ෆිසියෝതെරපි නම් ඒකට මඩාල එකක් කරගන්නේ. ඔය කැටගරි කරගන්නේ. ඒ නිසා මේ ඩිග්‍රියේ එයා ගන්න දැනුම සර්විස් එකට උකහා ගන්න පුළුවන්. වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා මෙයාට ඉන්ක්‍රිමන්ට් ගානක් දීම යෝග්‍යයි කියන නිර්දේශය දෙනවා අපේ පැත්තෙන්. ඒතර ඒකයි අර ඉල්ලීම ඔක්කොම මේවලා යම් ඉල්ලපු ගානම නැති උනාට යම් ගානක් හරි අනුමැතියක් එනවා. එතකොට දැන් ওই අනුමැතිය එනකොට ඕක දෙන්නේ ඉන්ක්‍රිමන්ට් 4ක් පස්සේ එක 3ක් නේ වැඩි කරන්නේ. එතකොට ඒක ග්‍රේඩ් 3 වගේ කරගන්න කෙනෙක් 3 කරගත්තා නම් අද උපාධිය කරගත්ත දවසට ඒවා ඉන්න ස්කේල් එකෙන් ওই ඉන්ක්‍රිමන්ට් 3ක් උඩින් තියෙනවා. ඔයා ග්‍රේඩ් 2 ඉන්න කාලේ නම් කරගන්නේ ග්‍රේඩ් 2 වල ඉන්න තැනට කොතනටද එතනද ඉන්ක්‍රිමන්ට් 3ක් ඇඩ් වෙනවා. ඔයා 1 ඉන්න කාලේ නම් කරගන්නේ 1 ඉන්නේ කොතනද එතන ඉන්ක්‍රිමන්ට් 3ක් ඇඩ් වෙනවා. ඔයා මේට්‍රන් ගියපුවාම විශේෂ ශ්‍රේණියට ගියාට පස්සේ නම් මේ ඩිග්‍රිය කරගන්නේ කවුරු හරි කෙනෙක්. ඒ ඩිග්‍රිය කරගත්ත දවසට විශේෂ ශ්‍රේණි ඉන්ක්‍රිමන්ට් 3ක් ඇඩ් වෙනවා. ඔය දෙන්නේ යන්නේ ඕක. ඕකේ දැන් වැඩේ තියෙන්නේ ප්‍රොමෝෂන් එකකදී වෙන්නේ ප්‍රොමෝෂන් එක මත ලැබෙන තනතුරේ හෝ පන්තියේ හෝ ශ්‍රේණියේ අර මං කියෝ වගේ ඒකේ තියෙන ස්කේල් එකත් එක්ක දැන් ඔයා ඉන්න තැන ගලපනවා.
උපාධියකුත් ඉන්න කෙනා උපාධි නැති කෙනා මෙතන නම් ඉන්නේ. උපාධි ලැබිච්ච ඉංග්‍රීසි තුනත් දෙක කෙනෙක් මෙච්චරක් උඩින් ඉන්නේ. එතකොට අර ප්‍රොමෝෂන් එකේ ආරම්භක පියවරත් එක තියෙන ગેප් එක තියෙනවනේ. ඒ ગેප් එක උපාධි නැති කෙනාගේ මෙච්චර නම් උපාධි තියෙන කෙනා ગેප් එක චුට්ටක් අඩුයි. හැබැයි මේ දෙන්නගේම ગેප් එකෙන් ඒ දෙන්නගේම ગેප් එක අර උසස් සීමට අඩු පරිවර්තනය කරන තියරිය අනුව තියරියේ තියෙන්නේ උසස් සීම ලබන තනතුරේ ආරම්භකටට වඩා දැන් ඉන්න එක අඩුද කියලා බලන්න. අඩු නම් කොච්චර අඩුද කියලා බලන්න. ඒ අඩුව උසස් ස්විච් එකේ ඉන්ක්‍රිමන්ට් එකකට වඩා වැඩි නම් හරි ඒක එකකට වඩා වැඩි ඔක්කොම යන්නේ එකම තැනකට. එතකොට අර උපාධියෙන් ගන්න කෙනාගේ ગેප් එකයි ඊළඟ එකේදී නැති වෙන්න ඉඩ තියෙනවා. 90ක 80ක විතර උපාධිය ගත්ත කෙනාගේ එක නැති වෙනවා. ඒක නැති වෙන කට්ටියක් ඉන්නවා. එතකොට එහෙම බැලුවාම පේනවා නිකන් උපාධිය පරක් වෙලා කරගත්තොත් හොඳයි වගේ. ඒ පරක් වෙලා කරගත්තාම ඒ කරගත්ත දවසෙන් හම්බ වෙන්නේ. නමුත් ඒකෙන් උපාධියෙන් එතකොට සර්විස් එකට වැඩ ගන්න තියෙන කාලෙ නැති වෙලා යනවා. ඒ නිසා ඔකට ඒකින් උසස් සීම නඩු පරිවර්තන කරන සිද්ධාන්තයට දෙදී ওই ප්‍රශ්නේ වෙනවා. ඒකේ සිද්ධාන්තය අවුලක් නෙමෙයි. ඒකට ඉතින් වෙනම විකල්පයකට යන්න වෙනවා. එක්කෝ ඔය දෙන ඉන්ක්‍රිමන්ට් ටික අර සමහර තනතුරු වල තියෙනවා වගේ පෙන්ෂනබල් එලවන්ස් එකක් විදියට බේසික් එකටම ඇඩ් කරන්න දෙනවා. Taman ඉන්න තැනකට හැමතැනදීම ඒ කියන්නේ විකල්ප කීපයක් තියෙනවා. අපි වැටු විෂමතාවවලදී එක එක විකල්ප වලට විෂමතාව විසඳනවා. හරිද? දැන් උදාහරණයක් හිතන්න උළු වහලක වැස්සට තෙමෙනවා නම් කොහෙද තැනක එතන උළු කැටේ මාරු කරන්න බලනවානේ. ඒ පැත්ත මාරු කරනකොට වෙන කොහෙන් හරි තෙමුණොත් ඒ පැත්ත මාරු කරන්න එතන මොකක් හරි කරන්න බලනවා. හරි එහෙම මෙහෙම මාරු කරනකොට හැමතැනම තෙමෙන්නට වහලම අයින් කරන්න බලනවා. ඒ වගේ ඕක දැන් එහෙම වැටු ප්‍රශ්න වලදීත් එහෙමයි. ඒ ප්‍රශ්නෙට විතරක් උත්තරයක් හොයන්න පුළුවන් කියලා බලනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන වෙන පැත්තෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒකටත් උත්තරයක් හොයන්න කියලා බලනවා. ඉතින් ඔහොම ප්‍රශ්නය එහෙම නැතුව ඔඩුදුවා යනවා වගේ දෙනුත් එහෙම සමහරවල්ලාට පොදු වෙනම තීරණයක් වගේ නේවා තියෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව ඉස්සරහදී ඉතින් එන වැටු කොමිසම සභාවට හරි යෝජනාවක් දාලා එහෙම යෝජනාවකට යන්න වෙනවා නැත්නම් අර ප්‍රශ්නේ වෙනවා. අර කාරණේ වෙනවා. කෙනෙකුට ඒ ඉන්ක්‍රිමන්ට් එකේ ગેප් එක ඊළඟ ප්‍රොමෝෂන් එකේදී නැති වෙන්න සම්භාවිතාවක් තියෙනවා. ඒ සම්භාවිතාව තියෙන උපාධියත් එක්ක තියෙන මේක නෙමෙයි. අර වැටු පරිවර්තන කිරීම සම්බන්ධයෙන් තියෙන රූල් ඇන්ඩ් රෙගුලේෂන් එක. ඒක අර ඒ සිද්ධාන්තය අනුව ගෑප් එක අනුව. හරි. ඒ වල ගොඩාක් තිබ්බත් කෙනෙක් ආරම්භයට යන්නේ වල ටිකක් යම් ඒරියා එකක් දක්වා තියෙන ગેප් එකකට යන්නේ අර ආරම්භ පඩියම තමයි. ඒකනේ වැටුවේ ජේෂ්ඨතාවය මනින්නේ නැහැ කියලා කියන්නේ. දැන් බැලුවට අපි කියනවා සාමාන්‍ය සීනියර් කෙනෙක් වැටු පඩිය. ඕක දැන් ඔය ෆීල්ඩ් එකේ ඉන්න අයට එහෙම හොඳ අත්දැකීම් ඇති. හරි. මේ පෝස්ට් බේසික් නර්සින් මේ කවුද මේ මහජන සෞඛ්‍ය. සමහරවල්ලාට මහජන සෞඛ්‍ය ඉදිරියට වඩා එතන ඉන්න පෞල් සෞඛ්‍ය නිලධාරිනියගේ පඩිය වැඩි වෙන්න පුළුවන්. එයාට දෙන්න කෙනා. එතකොට ඔය අධීක්ෂණ ප්‍රශ්න සුපර්විෂන් ප්‍රශ්නේම කට්ටිය කියනවා. පඩි වැඩි කෙනා කොහොමද පඩි අඩු කෙනෙක් සුපර්විෂන් කරන්නේ වගේ සාමාන්‍ය දේවල් තියෙනවා. නමුත් පඩියෙන් ජේෂ්ඨතාවම අයින් නැහැ කියලා පොදු ප්‍රතිපත්තිමේ තීරණ දීලා තියෙන්නේ. ඒක තියරි එක උනාට ඉතින් මහ පොළවේ අරක දැනෙනවනේ. පඩි අඩු කෙනා වැඩි කෙනා වගේ. නේද? ජේෂ්ඨතාවයට වැටුපැතර සම්බන්ධයක් නැහැ හැබැයි ඈ. ජේෂ්ඨතාවය වැටුපැතර සම්බන්ධයක් නැහැ. අර කාරණේ දැන් උත්තරේ සරලව දෙන්න තියෙන්නේ. එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙන්නේ උසස් සීමට අඩු පරිවර්තන කිරීමේ සිද්ධාන්තයත් එක්ක. ඒක පශ්චාත්පාද වේරපුරට ගියාට නැති කෙනා අදාළ වෙන්නේ නැහැ. කී කෙනෙක් 2 වෙනකොට වෙන්න පුළුවන්. 2 කෙනෙක් 1 වෙනකොට වෙන්න පුළුවන්. 1 කෙනා අධිශේණිය යනකොට වෙන්න පුළුවන්. අධිශේණිය කෙනෙක් මේ ස්පෙෂල් ගේට් එක යනකොට වෙන්නත් පුළුවන්. ඔය එද සේවයේ තමයි ඉස්සලාම අධිශේණියක් හැදෙන්නේ. ඊට පස්සේ හෙද ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතු කරපු කෙනෙක් විදිහට මම කතා කරන්නේ. හෙද සේවයේ හැමෝටම මේට්ටම් වෙන්න බැරි විශාල කුලකයක් ඉන්නවා. ඒ කුලකයේ ගොඩාක් දෙනෙක් අතෘප්තියකින් පෙන්ෂන් එක අවම කරන්න තමයි අර මැඩින් ග්‍රේඩ් එකක් හදන්නේ. වෙන කිසිම රාජ්‍ය සේවය වෙන තනතුරු වල එහෙම මැඩින් ග්‍රේඩ් එකක් නැහැ. 3 නම් 3, 2 නම් 2, 1 නම් 1, ස්පෙෂල් නම් ස්පෙෂල්. 1 ස්පෙෂල් අතර මැද පන්තියක් නැහැ. හැබැයි එද සේවයේ තියෙනවා 1 සහ ස්පෙෂල් අතර අධි පන්තිය. නේද? ඊට පස්සේ තමයි අතුරු වෛද්‍ය පරිපූර්ණ වෛද්‍යවලටත් ඒක එන්නේ. මේ දෙනකොට දෙන්න ඕනේ කියන කාරණෙත් එක්ක එහෙම විරල සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. හැම තනතුරකට එහෙම එකක් නැහැ. එතකොට අධිපන්ති ඉන්න කෙනාට දැනෙන්න පුළුවන් අර වගේ අඩුව වෙනවා. එහෙම තියෙනවා. ඒවා තමයි අපි සාමාන්‍ය වැටු විෂමතාව කියලා හඳුන්වන්නේ. ඒතර මේ විෂමතාවයේ ස්වභාවය මත සමහරලාට එක එක්කෙනාට පෞද්ගලික වශයෙන් උත්තර දෙනවා. අපි ඉස්සර වැටු සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ එයාට පර්සනල් බේස් කරලා. එයාට පෞද්ගලික වෙනසයි. එයාට පුද්ගලික වෙනසයි. ඒක වෙන කාටවත් අදාළ කරගන්න බෑ එතකොට. හරි. එහෙම නැත්නම් කණ්ඩායමට පුද්ගලික වෙනසයි. එතකොට ඒක වෙන කණ්ඩායමට අදාළ කරගන්න බෑ. එහෙම යම් තනතුරකට පෞද්ගලික වෙනසයි. එතකොට ඒක වෙන තනතුරකට අදාළ කරගන්න බෑ. එහෙම තමයි සමහර ප්‍රශ්න තියෙන්නේ. පොදුවේ නෙවෙයි පොදුවේ රාජ්‍ය සේවන අදාළව වැටු විෂමතාව වැටු චක්‍රලේඛ ආදී එහෙම වෙනවා. දැන් 72 ඉඳන් අද වෙනකම් වැටු චක්‍රලේඛ ටික මම කියාගෙන ගියොත් ලංකාවේ 72 රාජ්‍ය නිලධාරි පඩි වැඩි වුණාට පස්සේ 75 වැඩි වෙනවා. 75න් පස්සේ 82 වැඩි වෙනවා. 82න් පස්සේ 86 වැඩි වෙනවා. 86න් පස්සේ 88 වැඩි වෙනවා. 88න් පස්සේ 93 වැඩි වෙනවා. 93න් පස්සේ 97 වැඩි වෙනවා. 97න් පස්සේ 2004 ජනවාරි පඩි වැඩි වෙනවා.
2004 ජනවාරි වලින් පස්සේ 2004 දෙසැම්බර් පඩි වැඩි වෙනවා. ලංකා ඉතිහාසයේ එකම වසරක් තුල දෙපාරක් පඩි වැඩි වෙච්ච එකම අවුරුද්ද. 2003-4 වෙනකොට රාජ්‍ය සේවයේ හිටපු මෙතන අය ඉන්නවනම් මතක ඇති සමහර මතක නැත්තම් නිකන් බැලුවොත් අහුවේ 2004 ජනවාරිත් පඩි වැඩිවීමක් වුණා 2004 දෙසැම්බරුත් පඩි වැඩිවීමක් වුණා. හරි. ඊළඟ 2004 දෙසැම්බර් වලින් පස්සේ 2006 පඩි වැඩි වෙනවා. 2006න් පස්සේ 2016 16 වැඩ චක්‍රලේඛ හදනකොට මම වැටුපිෂය කරේ 16න් පස්සේ 2025. ඔය අද මී බෙර වැඩි ඒක. මේ පාර වැඩි පැඩි වෙන ඔබට නැවත 3 වසරේ 4 වසරේම ගණන් මතක් කරා. නැද්ද? ඒ කියන්නේ යානපතුමා ආයව කතාව තුල කිව්වා සුද්ධ වැඩිවීමෙන් 5000කුත් ඉතිරියෙන් 50%කුත් 25 ඉතිරියෙන් 30%කුත් 25 4 1 සිතත් ඉතිරි 70 50ක් 26 1 1 සිතත් ඉතිරි 50 27 1 1 දැන් මේ පාර පඩි වැඩි වුණානේ මට කීයක් හරි ඒ විදිහට කියන්නේ අර ආය ගණන් එහෙම මතක් වුණේ නැහැ ගමනකින් දෙකෙන් එකක් ඔටුවෙක් පිටත් ඉතිරියෙන් තුනෙන් එකක් හරකෙක් පිටත් ඉතිරි ටික පයින්ද ගියේ නම් පයින් ගිය දුර කිලෝමීටර් 5 නම් ගමනේ මුළු දුර ගියේ සුද්ධ වැඩිවීමෙන් 5000කුත් ඉතිරියෙන් 30කුත් 25 4 1ත් ඉතිරි 70 50ක් 26 1 1ත් ඉතිරි 50 27 1 1ත් ඕක කිව්වොත් එම කට්ටිය ඕක මන්දුම් ගුන්දුම් කියලා බලන් ඉඳින්දා වැටු පරිවර්තන පොතම ගහලා දුන්නා ලඝු බලනවා වගේ හදන්න තියෙන්නේ හරි ඉලක්කම් ටික හරි ගස්ස දීලා තියෙන්නේ බල බල දාන්න විතරයි තියෙන්නේ අර සූත්‍රයේ මෙයා කරන හිතන වෙනස් විදියට යනවා හරි කොහොම හරි තියෙන ප්‍රශ්න තියෙනවා සමහර දේවල් මොනවා හරි තිබ්බොත් අපි බලමු ඉස්සරහදී කතා කරන්න යනකොට සමහර කාරණාවලදී ප්‍රවස්තය තියෙන දීම සම්බන්ධව මම කියන්නම් එකක් ඒ සම්බන්ධයෙන් තියෙන අදහස. හරි. අපේ වෙලාවත් එක්කත් යන්න ඕන. මම ඊළඟ පැත්තට එන්නම්. දැන් මේ ඔව් මේකේ කාණ්ඩ දෙකයි කියලා මම කියවනේ. විනය ක්‍රියාවලිය මම කීකේ හිටියේ මූලික විමර්ශනේ මම විනාඩි 5ක් ඇතුළත ටක් ගාලා පොඩ්ඩක් කියන්නම්. මූලික විමර්ශනේ පස්සේ තමයි සමහර වෙලාව මූලික විමර්ශනේම ලප් වෙනම ලොප්. ඔයාලා විරුද්ධ මූලික විමර්ශන කරා කරා කියන ආරංචිය බොරු. හරි අපිට මේ DMH එකේ බබෙක් නැති වෙලා බබා හොරකම් කරලා බබා හොරකම් කරගෙනීමේ පාර්ට් එකට එතන ඊට හෙද නිලධාරියගේ සහයෝගයක් ලැබුණා කියලා කවුරු හරි කෙනෙක් පෙස්සමක් අහනවා. දැන් මූලික වශයෙන් පටන් ගන්නවා. බලපුවාම එයා පැත්ත බලද්ද කියලා නෑ. එයා දන්නේ නැහැ හැම දෙයක් වෙලා නෑ. ඒ කිසිම සම්බන්ධයක් නෑ. CCTV අරවා මේ ඔක්කොම චෙක් කරනවා. එයා ගෑවිලාවක් නෑ. මූලික වශයෙන් ඉවරයි. සමහරවල් එතන ඉහට මොකක්ද නෑ. ඒකේ සමහරව දිනා මූලික වශයෙන් ඉවරයි. සමහරව දිනා එතන ඉහට යනවා. මූලික වශයෙන් මොනවාද දෙයක් සැකයක් මූලික වශයෙන් කරනකොට හඳුන්වන්නේ සැකකරු කියලා. හරි ඔයාට මූලික වශයෙන් කරන වෙලාවකදී හරි ඔයා ඇඩ්මින් පාර්ට් එකට අදාළ ලියවිල්ල කරන් ලියන්න එපා මූලික වශයෙන් කරන කෙනා චූදිතයා කියලා. මූලික වශයෙන් කරන කෙනාව අපි හඳුන්වන්නේ සැකකරු කියලා. සැකයක් නෙ තියෙන්නේ. සැකේ සනාථ වෙන්න දේවල් තියෙනවද කියන තමයි බලන්නේ මූලික වශයෙන්දී. එතකොට අහුවෙන්න පුළුවන් සැකේ සනාථ වෙන දේවල්. එහෙම අහුනොත් තමයි charge sheet එක ගන්න. charge sheet එක කෙටුම්පත් කරන්නේ මූලික වශයෙන් කරන කෙනා. charge sheet එක අස්සම් කරන්නේ පත් කිරීම බල විනය බලධාරියා. disciplinary authority එක. හරි හෙද සේවයේ grade 3 වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය අස්සම් කරයි. හරි ස්පෙෂල් ගේට් වගේ යනකොට එහෙම විදුහල් ප්‍රතිසේ වගේ එහෙම යනකොට එහෙම PSC එකෙන් අනුමත කරන්න පුළුවන්. PSC එකෙන් බලය ඩෙලිගේට් කරලා තිබ්බොත් හෙල්ත් එකෙන් මස්සම් කරයි. නැත්නම් රාජ්‍ය කොමිසම දක්වා යන ඒවා තියෙනවා. ඒ ඩෙලිගේෂන් එක අනුව. එතකොට විනය බලධාරියා තමයි charge sheet එක අස්සම් කරන්නේ. charge sheet එක ලැබුණ මොහොතේ සිට ඔයා චූදිත. එතෙන් සිට ඔයා චූදිත. ඔයාට බැරි වෙලාවත් වැරදිලා හරි ගිහිල්ලා හරි කනාවට මොන එකකට හරි charge sheet එකක් ආවොත් charge sheet එකේ අනුව ඉන්ක්වයරි ඉවර වෙන තුරුම ඔයාට ඉන්ක්‍රිමන්ට් දෙන්න බෑ. ඔයාගේ ප්‍රොමෝෂන් ඉවරයි. ඔයාට උසස් වීම නැහැ. හරිද? එතකොට ඔයාට රට යන්න වගේ නිවාඩු ඒවා ගන්න බෑ. ඔයාට ආපදා නායක වගේ ලෝන් එකක්වත් ගන්න බෑ. හරි? මොකක්ද බෑ? චෝදනා පත්‍රය ලැබුණු මොහොතේ සිට ඔයා චූදිත. චූදිත වුණ තැනේ සිටම අර සාමාන්‍ය ඇඩ්මින් පාර්ට් එක නතර වෙනවා. ඔහේ නිකන් ඔයා ඉන්නවා සාමාන්‍ය ඉලි පඩි හම්බෙන්නේ ඔයයි වැඩ තානම් වෙලා නැත්තම් සාමාන්‍ය ඉලියයි. හැබැයි ඉන්ක්‍රිමන්ට් නැහැ, ප්‍රොමෝෂන් නැහැ, ශිෂ්‍යත්ව නැහැ, රට නිවාඩු නැහැ, මේ ලෝන් නැහැ. ඒ මොකවත් නැහැ. හරි? ඒ විදිහට යනවා. ඊට පස්සේ ඔයාට නිදහස කරුණු කියන්න අවස්ථාව දෙනවා. නිදහසට කරුණු කියන්න. නිදහස කරුණු කියන්න ඕන ඔයා. මට කියන්නේ නැහැ මම දන්න මගේ හෘද සාක්ෂි දෙන්න මම නිවැරදි කියලා. හෘද සාක්ෂි ඉතින් ගලවලා පෙන්නන්න වෙනවා. ඒක ලියලා දෙන්න වෙනවා. හෘද සාක්ෂි දනුව තමන්ට දැනෙන දේ නිදහසට කරුණු විදිහට කියලා ලියලා දෙන්න වෙනවා. නිදහසට කාරණා ටික පිළිගත්තොත් දඬුවමක් දීලා හෝ නොදී හෝ විනය ක්‍රියාවලිය ඉවරෙන්න පුළුවන්. පිළිගත්තේ නැත්නම් තමයි තව ටිකක් ඇදෙන්නේ. ඒ ඇදෙනකොට කරන ඊළඟ ඉන්ක්වයරි තමයි විධිමත් විනය පරීක්ෂණය ෆෝමල් ඉන්ක්වයරි එක. ඒ විධිමත් විනය පරීක්ෂණය විනය බලධාරියා පත් කරන විනිශ්චය සභාවක් විසින් කරන්නේ. මම හෙල්ත් එකේ ඉඳලා SLS පාස් වෙනකොට ඒ යනකොට මේද බ්‍රාන්ච් එකේ විච්ච කේස් එකකට මම SLS ගිහිල්ලත් ඇවිල්ලා කට උත්තර දෙන්න. ඒ කියන්නේ අපේ ප්‍රකාශ ගත්තා. ඒ මූලික විධිමත් විනය පරීක්ෂණ සම්බන්ධයෙන් යන සිද්ධියකදී යම් කාරණාවලදී එහෙම ගෙන්න ඔයාටමත් එන්න පුළුවන්. අපිට උනත් ඕන කෙනෙකුට එන්න පුළුවන් සාක්ෂි දෙන්න කියලා එන්න පුළුවන්. හරි. ඒක විධිමත් විනය පරීක්ෂණයේදී විනිශ්චය සභාව විසින් පත් කරන්නේ
පත් කරන ඒක පුද්ගල හරි ත්‍රිපුද්ගල හරි පංච පුද්ගල හරි ඔත්තේ හරි දෙ පුද්ගල හතර පුද්ගල අට පුද්ගල 16 පුද්ගල එහෙම නැහැ ඉරට්ට නැහැ හරි ඔත්තේ සංඛ්‍යාවකින් තමයි විනිශ්චය සභාව පත් කරන්නේ ඒකෙන් එයාලා නිරීක්ෂණය කරන කාරණේ විනය බලධාරීට ගියාට පස්සේ තමයි විනය නියෝගය නිකුත් කරන්නේ නඩුවක් අවසානයේ තීන්දුව දෙනවා වගේ ෆයිනල් ඩිසිෂන් එක දෙනවා විනය නියෝගය ලැබුණාම ඒකට ඔයා අතෘප්තිමත් නම් ඔයාට අපීල් කරන්න පුළුවන් විනය නියෝගයේ හෙල්ත් එකෙන් නදීලා තියෙන්නේ හෙල්ත් එකට වාරයක් අපීල් කරාද ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමට අපීල් එකක් දුන්නේ නැහැ එක අපීල් එකයි රාජ්‍ය සේවා කොමිසමෙත් ඒ තීරණයම නම් එන්නේ රාජ්‍ය සේවා කොමිසමේ තීරණයකට අපීල් කරන්න පුළුවන් එකම තැන නඩුව එහෙම යනවා නම් නඩුවේ හැකි එහෙම නැත්නම් යන්න පුළුවන් එකම තැන තමයි පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය කියන එක AAT කියලා කියන්නේ Administrative Appeal Tribunal AAT 2002 අංක 4 කියන පාර්ලිමේන්තු පනතින් තමයි පිහිටවන්නේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය එතනට අපීල් කරන්න පුළුවන් ඔබ මෙතන ඉන්න මේ අයගේම සහෝදර නිලධාරීන් ඉන්න පුළුවන් AAT කියලා සමන්ගේ මේ යම් කිසි තීන්දුව වෙනස් කරවා ගත්ත උසස් තීන් වගේ වෙන්න පුළුවන්. හරි AAT යනවා කියලාම කට්ටිය කියන්නේ. ඒ යන්න පුළුවන් ඊළඟ පාර. විනය නියෝගයක් සම්බන්ධයෙන් වේවා ඕනම දෙයක් සම්බන්ධයෙන් හෝ PSC තීරණයකට එහෙම රිය යනවා නම් යන්න පුළුවන් තැනක්. හරි. එතකොට ওই රජ නිලධාරීන් ඊට පස්සේ ওই විනය නියෝගයේ අනුව තමයි එක එක දඬුවම් දෙන්නේ. දඬුවම් දෙනවා. සමහර කාරණාවල් බලමු. ඔතනදී රජ නිලධාරීන් කරන වැරදි වර්ග දෙකක් තියෙනවානේ. පළවෙනි උපලේඛනේ වැරදි, දෙවෙනි උපලේඛනේ වැරදි. පළවෙනි උපලේඛනේ වැරදි බරපතල ඒවා. දෙවෙනි උපලේඛනේ වැරදි කියන්නේ සුළු ඒවා. හරිද? එතකොට සුළු වැරදි කරේම පරීක්ෂණ කරන කෙනෙකු කිව්වද එයාට මොකද වෙන්නේ? දැන් ওই පශ්චාත්පාදෙම හෙද පුණුවේ. ඒක මේ ශිෂ්ට වෙන්න පුළුවන්, ටියුටර් වෙන්න පුළුවන්, මහජන සෞඛ්‍ය වෙන්න පුළුවන්. සමහර අයට විනය ප්‍රශ්න හින්දා තේරලා නැහැ. තේරෙන්න බැරි වෙච්චා ඉන්නවා. එකපාරක රාගම හොස්පිටල් එකේ අර මේ ඔය අර එක ගැටුමක් ගියපු වෙලාවකදී ඒ ගැටුමට සම්බන්ධ වෙච්ච දෙපාර්ශ්වයේම දින භාගයකට දිනකට කොට වැටුප කැපුවා. දෙපාර්ශ්වයේම. එතකොට දින භාගයක වැටුප කපන එක. දිනක වැටුප කපන එකේම සලකන්නේ. සතියක වැටුපට වැඩි නොවන වැටුප් දඩ සලකන්නේ සුළු දඬුවම. සුළු දඬුවමකදී වෙන්නේ ප්‍රොමෝෂන් එක්සෑම් හරි මොනවා හරි දෙයකට අවුරුදු 3ක් යනකම් ෆේස් කරන්න බෑ දැන්. 3ක් යනකම් බෑ. ඊට අමතරව අර සක්‍රීය සේවා කාලය කියන සතුටුදායක සේවා කාලය කියන එකට අවුරුද්දක් කවුන්ට් කරන්නේ. ඒ කියන්නේ නෝමල් අවුරුදු 5න් ග්‍රේඩ් 2 හම්බෙන කෙනෙකුට අර වගේ සිද්ධියක් වුණා නම් එයාට හම්බෙන්නේ 5න් නෙමෙයි 6න්. හරි. ඊට අමතරව ඔය සිස්ටර් ට්‍රේනින් අර වල මෙයාට ඇප්ලයි කරන්න බැරි වෙනවා. ඒ කාලට අහුවෙච්ච අයට. හරිද? ඒ කියන්නේ දඬුවමේ පුංචි මේක නෙමෙයි. ඒක පාරක් NIM එක පැත්තේ මේ පැත්තේ තියෙන වෙන ආයතනයක කට්ටියක් චෙක් කරන්න එනවා අභ්‍යන්තර විගණනයෙන් එනකොට 3:50ට විතර 4 ඩාලර් ගිහිල්ලා. හරිද? එතකොට ඒ 4 ඩාලර් ගියපු අයගෙන් ප්‍රශ්න කරනවා. ඒතර ගොඩාක් අය කියන්නේ ඉතින් උඩ එක්කන දැම්මා. ඒකින් මමත් දැම්මා. උඩ එක්කන 4 ඩාලර් තිබ්බේ. ඒකින් මාත් දැම්මා. යට මේකක් කියනවා. උඩ එක ඩාලර් තිබ්බා. ඒකින් දැම්මා. උඩ මේකන් ඇහුවොත් කියනවා යට උන් 10 කියලා හිතලා මම දැම්මා. ඔය විදිහට කොහොම හරි කීව කට්ටිය ඉතින්. කීවට ඒ ඔක්කොගෙම කරේ දවස් භාගේ පඩිය ගෙපුවා. දවස් භාගේ කඩිය ගෙවලා තමුණු තරට්ටක් කරන්නේ ඊළඟ කට්ටිය හිතා දාගෙන හිටියා. හැබැයි ඊළඟ ප්‍රොමෝෂන් එකේ තමයි කට්ටිය රත් උනේ. ඊළඟ ප්‍රොමෝෂන් එකේදී දින සතියක වැටුපට වැඩි නොවන වැටුප් දඩ සලකන සුළු දඬුවම් අවුරුද්දක් සක්‍රීය සේවා කාලෙට නැහැ. ප්‍රොමෝෂන් එකක් අවුරුද්දක් ඩිලේ. හරිද මේ මොනාර එක්සෑම් වගේ තිබ්බොත් එහෙම අවුරුදු දැන් තියෙන්නේ 3ක් යනකම් බෑ. බරපතල එකකින් 5ක් යනකම් බෑ එක්සෑම් වගේ දේවල් යන්න සක්‍රීය සේවා කාලේ අවුරුදු 3ක් නැති. හරි ඒ කියන්නේ සමහරවිට අපි එච්චර ලොකුවට හිතන්නේ නැති දෙයක ප්‍රතිඵලය ලොකු ධර්ම එකක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය මත ලැබෙන වැටුප අඩු වෙන්න පුළුවන්. අඩු වැටුපකින් පෙන්ෂන් ගන්න පුළුවන්. පෙන්ෂන් කියලා මැරිච්ච වෙලාවකදී ඉන්න අය පින් දෙන්නේ නැතුව බයින්න පුළුවන්. මූ කරපු වැරද්ද ඉන්න අඩුවෙන් හම්බෙන්නේ අපිට පෙන්ෂන් එක. WNOB එක. ඒ කියන්නේ ආත්ම ගාණක් බලපන්න පුළුවන් මොකද. හරි. ඒ කරගත්ත වැරද්ද. හරි. ඒතකොට විනය ක්‍රියාවලියේදී ඕක තමයි සරලම චිත්‍රය. අපිට ඕක විනය ගැන කතා කරනවා අපි දවස් දෙක තුන කතා කරන ට්‍රේනින් වලදී එහෙම තියෙනවා. මේ දැනට මොන හරි දල වශයෙන් මේ ප්‍රශ්න ටිකට මම උත්තරේ දෙන්න ඉස්සෙල්ලා තව පොඩි කාරණා ටිකක් කියලා ඕ මට තව පොඩි වෙලාවක් තියෙන නිසා එන්න. දැන් මේ මොකද්ද මේ දැන් මේක අර්ථ නිරූපණයේ ප්‍රශ්න එන්න පුළුවන්. සැක ඇති දැන් එන්න පුළුවන්. ඕනම ගයිඩ්ලයින් එකක් එන්න පුළුවන්. හෙල්ත් එකෙන් ගැවුවොත් එහෙම නර්සස්ලාට මොන හරි ගයිඩ්ලයින් එකක් ඒ ගහපු අයගේ හිතේ තියෙන වාක්‍යෙම කොලේට එන්නත් පුළුවන්. පොඩි අර්ථ නිරූපණ වෙනස් වීංගලා එන්නත් පුළුවන්. තව කෙනෙකුට ඔක කියවන කෙනාට වෙන විදිහට හිතෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අවම වෙන්න තමයි අපි ගහන්නේ. නමුත් ඒක ගැහුවාම හිතෙන්න පුළුවන්. හරි. එතකොට එහෙම හිතුනහම අර්ථ නිරූපණයේ සැක ඇති දැන් එහෙම ආවොත් එහෙම අහන්න ඕන ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන්. එතකොට එහෙම ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් නිතරම අහන ප්‍රශ්න 100 ගානකට උත්තරය ඔය රාජ්‍ය පරිවර්තන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දාලා තියෙනවා නිතර අහන පැන කියලා. අනිවාර්යෙන් බලන්න. මොකද ඔය නිවාඩු ප්‍රශ්න. ඔක මම්ම හදපු උත්තර ගොඩක් තියෙනවා. එකපාරක් රාගම හොස්පිටල් එකේ නර්සින් ඔෆිසර් කෙනෙක්ට ඇනුවල් ට්‍රාන්ස්ෆර් එනවා.
එයාව රිලීස් කරන්න ඉස්සෙල්ලා එයාත් මම දන්නේ නැහැ මම කතා කරලා ඇහුවා මම මැට්නිට් ලියු ඉන්නේ ගියාට කමක් නැද්ද? මැට්නිට් ලියු ඉන්න ගමන් තමයි දැන් ඇනුවල් ට්‍රාන්ස්ෆර් එකේ අනුප්‍රාප්තික ඇවිල්ලා තියෙන්නේ යවන්න දෙනවා. ඒක චීෆ් මේට්නු මම කතා කරලා ඇහුවා මෙහෙම එකක් කරලා තියෙනවා යවුවට කමක් නැද්ද? දෙන්නටම කිව්වේ ගැටලුවක් නැහැ. මොකද ප්‍රසූති නිවාඩු මත ඉන්න කෙනෙක්ට එහෙම ස්ථාන මාරුවක් ප්‍රොමෝෂන් එකක් ඒක ගැටලුවක් නැහැ දෙන්න බාධාවක් නැහැ. හැබැයි අලුත් තැනින් එයාගේ ප්‍රසූති නිවාඩු ඉතුරු ටික දෙන්න ඕන. අලුත් තැනින් ඉතුරු ටික දෙන්න ඕන. හරි. නමුත් අර මම කියපු කෙනා ඊට පස්සේ අලුත් තැනට යනවා. එයා පළාත් රාජ්‍ය සේවයේ තැනකට යන්නේ. ඒ පළාතේ වැඩ බාර ගත්තට පස්සේ එහෙන් ලියුමක් ගහලා තිබ්බා මේ ඔබ ප්‍රසූති නිවාඩු මත සිටින අතරතුර සේවයට වාර්තා කළ බැවින් ඔබගේ ප්‍රසූති නිවාඩුව අවසන් කියලා. හැබැයි සාමාන්‍යයෙන් ඒක හරි අනිත් නිවාඩු වලින්. සාමාන්‍ය වෙනත් නිවාඩුවකින් ඒක එහෙම තමයි. පිට රට නිවාඩුවක් අනුමත කරගත්ත කෙනෙකුට මෙරට ඉන්න බෑ. හරි. මම ඊට උඩ රට පහත රට රජ රට හරිද? පිට රට නම් පිට රට. එහෙම ඉඳලා ලංකාවේ ඉඳපු අයද කේස් විච්චේවත් තියෙනවා. හරි. අන්ත ලංකාවෙන් බැහැර යනවා අනුමැතිය ගන්න ඕනේ. ලංකාවෙන් බැහැර යන්න නැතුව අනුමැතිය ගන්න නැතුව ඕන් තරම් ගියපු අය එමේ ඇති. එහෙම ගියපු සෙට් එකක් මාත්තු වුණා පහුගිය කොයි පළවෙනි රැල්ලේදී එයාපෝට් ඇහුවට පස්සේ. සමහර අය ගිහිල්ලා එන්න විදියක් නැතුව අහුවෙච්ච හැම තිට රාජ්‍ය සේවයේ. හරිද? එතකොට කොහොම හරි ඒ නිවාඩු ගොඩක් නිවාඩු වර්ගවල ඒ නිවාඩුව ගන්න අරමුණ ඉවරුනහම නිවාඩුව ඉවරයි. හැබැයි ප්‍රසූති නිවාඩුව එහෙම සලකන එකක් නෙමෙයි. ප්‍රසූති නිවාඩුවේ අලුත් වෙන ඉතුරු ටික දෙන්න ඕනේ. හරි. අන්න ඒ වෙලාවේදී අපි ලියුමක් එහෙම ගහලා කිව්වා ඒක දෙන්න කියලා. ඒක ඊට පස්සේ ඒක පොදු තීරණයක් ගත්තා. ඒ පොදු තීරණේ දැන් රාජ්‍ය පරිපාලන වෙබ් අඩවියේ එහෙම දාලා තියෙනවා ප්‍රසූති නිවාඩු මත ඉන්න කෙනෙක් ප්‍රොමෝෂන් එකක් හම්බුණා. දැන් මේ පශ්චාත් පාදමිකයට පුහුණුවේ අවශ්‍යතාවයේදී ඒක තියෙන්න පුළුවන්. ඒක පුහුණුව සම්පූර්ණ කරගන්න වෙන ඉඳා යම් කිසි කොන්දේසි දාන්න පුළුවන්. පුහුණු කොන්දේසියක් විදියට. අපිට පත්තිමම් වෙනකොට පත්තිමකම් වෙන වෙලාවකදී නම් අලුත් තැනින් වැඩ බාර ගන්න ප්‍රසූති නිවාඩුවේ ඉතුරු ටික එයාට ගන්න ඉඩ දෙනවා. ප්‍රසූති නිවාඩු මත ගන්න ඒවා නෝපේ ඒවා කිසිම සර්විස් එකට හානියක් නැහැ නේද? 2005ට ඉස්සෙල්ලා ප්‍රසූති නිවාඩුව තිබිච්ච තත්ත්වයයි 2005න් පස්සේ තත්ත්වය වෙනස්. ප්‍රසූති නිවාඩු ඉතිහාසය මට හොයන්න ඕන මගේ ලෝ ඩිග්‍රියේ වැඩකට ලංකාවේ නිවාඩු සංසන්දනය කරන්න තිබිච්ච ඇසයින්මන්ට් එකට මම ප්‍රසූති නිවාඩු ඔක්කොම හෙව්වා අලගිය වැලගිය මුලටම ගියා. මුලදීම ප්‍රසූති නිවාඩු දීලා තියෙන්නේ විවාහක කාන්තාවකට හම්බෙන දරුවෙක් වෙනුවෙන් විතරයි. දැන් ඔයා උඩින් බලන්න ඔයා කොයිද දැනුත් එහෙමනේ. දැන් විවාහ වුණාද කියලා හොයන්න යන්නේ නැහැ. ප්‍රසූති නිවාඩු අනුමත කරන්න විවාහ සාධිය ඉල්ලන්නේ නැහැ. එයා විවාහ වුණත් එකයි නැතත් එකයි බබෙක් හම්බුණා කියන සාධිකේ තියෙනවනේ ගැති. හරි දැන් විවාහ සාධික අනිවාර්ය කරලා නැහැ. දැන් ඕන දරුවෙක් උප්පැන්න හෝ වෛද්‍ය සාධිකයත් එක්ක රික්වෙස්ට් එක විතරයි. හැබැයි අතීතේ එහෙමයි. ඒ කාලේදී අවිවාහක කාන්තාවකට වචනෙම ගහලා තිබා. අවිවාහක කාන්තාවකට ඉපදෙන දරුවෙක් සම්බන්ධයෙන් එකී අවිවාහක රාජ්‍ය නිලධාරියෙක් නිවාඩු දෙන්නේ නැහැ කියලා. පස්සේ ඒක ලිහිල් කරන 80 ගණන් වලදී රේප් කේස් එකකදී ගැප් ගැනීමක් වෙලා එහෙම දරුවෙක් මේ හැම්බුනොත් එම අවිවාහක කාන්තාවකට අන්නේ වාක්‍යයක් දාලා ලිහිල් කරලා තිබ්බා. එවැනි අවස්ථාවකදී අවිවාහක කාන්තාවරුවද ප්‍රසූති නිවාඩු දිය හැක කියලා. හරිද? ඊට පස්සේ 2005ට ආසන්න කාලේ එනකොට පළවෙනි බබාට හම් වෙන තරම් දෙවෙනි බබාට දුන්නට තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි බබ්බුන්ට එම ඒ නිවාඩු ප්‍රමාණය එක හා සමානව ලැබුණේ නැහැ. බබාලා ගන්න වැඩි වෙන්න ප්‍රසූති නිවාඩු ප්‍රමාණය අඩු වුණා. හරි. ඒ කාලේ දෙන්න බැරි වෙන්නත් ඇති. ඒ කාලේ හැටියට මම දැක්ක පත්තරයක දවසක් දාලා තියෙනවා දරුවෝ 23 දෙනෙක් හදපු ආච්චි අම්මා කෙනෙකුට සම්මානයක් දෙනවා. 23 දෙනේ දැයට දායද කරපු අම්මා කෙනෙක්. අද කාලේ රාජ්‍ය නිලධාරියෙක් වුණා නම් වැඩ බාර ගන්න දවසට පස්සේ ආයෙ දකින්නේ පෙන්ෂන් එකට ලං වෙලා. ඒ කියන්නේ අද විදියට. නේද? ඒවත් හේතු වෙන්නේ නැති ඒ කාලේ ඒ වගේ තීරණ ගන්න. හැබැයි 2005 2005 දක්වල ඒකෙන් තීරණයක් ගන්නවා ඕනම සජීවී දරුප සංඛ්‍යාවකට එක හා සමානයි. ඕනම සජීවී දරුප සංඛ්‍යාවට එක හා සමානයි. ඒකින බබාලා 25ක් හම්බුණා. අවුරුදු 25ම ගෙදර හිටියත් අවුරුදු 25ම සර්විස් එක. පෙන්ෂන් 25ම කවුන්ට් කරනවා. ප්‍රොමෝෂන් 25ම හම්බ වෙනවා. පඩි අවුරුදු 25ම හම්බ වෙනවා. කිසි අවුලක් නැහැ යාට. මන්ට අවුලක්ද කියලා මේ වෙන අයට අවුලක් තිබ්බට කරන්න දෙයක් නැහැ. ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මම නිවාඩු පරිච්ඡේදය බාර ඉන්නකොටම ආවා 5 නිවුන් දරුවෝ පුතක්. ලංකාවේ රජයේ නිලධාරිනියකට උනායයි අපි දන්න වැඩිම නිවුන් දරුවෝ ගන්න 5. හරි 6 නිවුන් දරුවෝ පුතකුත් ලංකාවේ උනා ඒ රජයේ නිලධාරිනිය නෙමෙයි වෙන්න ඇති. 5 නිවුන් දරුවෝ පුතක් වෙලා එක රජයේ නිලධාරිනියෙක්. ඒතකොට ඒ ඔෆිස් එකෙන් ඇහුවා කොච්චරද දෙන්නේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? එච්චරට අච්චරට මෙච්චර. හරි. එතකොට බැලුවට පොතේ අයටම අර්ථ නිරූපණය වෙයි. ඒවා දැන් සැකයක් තියෙන දෙයක්. පොතේ බැලුවම ප්‍රසූති නිවාඩු. හරි. මුල් දින 84 වැටුප් සහිත. එච්චරයි. බබාලා එකටද දෙකටද? එකට 84 නම් 84 5ද? නැත්නම් පහම හදාගන්න එකවර අපිට කරන්න දෙන්නේ කියලා 84මද? කියලා කාරණයක් ආවා. හරි. ඒ වුණාට අපි එතකොට තීරණයක් ගත්තා මම අපිමයි ඒ තීරණය හැදුවේ. එයාට වෙන්නම නිවාඩුව වෙන්නම විශේෂයෙන් නිර්මාණය කරලා එයා වෙනුවෙන් නිවාඩුවක් හැදුවා. එතකොට එයාට අවුරුදු 3කට වගේ ආසන්න කාලයක් වැටුප් සහිත එන විදියට හරි ගස්සලා ඒ නිවාඩුව දුන්නා. ඒ නිවාඩුවේ තීරණය දීලා සතියක් දෙකක් විතර යනකොට රාගමින් එනවා 4 නිවුන් දරුවෝ පුතක්. හරිද?
එතකොට හතර නියුන් දරුපතටත් අර විදියටම තීරණය දුන්නා. තුන් නියුන් දරුපතකදී තීරණයක් දීලා තියෙනවා. දෙවෙනි අඩවැටු ටික විත්පේ කරලා දෙනවා. ඒවා චක්‍රලේඛ වල ගහලා නැහැ. ඒ සැක ඇති දැන් විදියටම අහපුවාම දෙන උත්තර සහ දීපු උත්තර එහෙම ඒවා තියෙනවා. දැන් පස් නියුන් දරුපතක් එහෙම වුණොත් එහෙම බැරි වෙලා පාට වැඩි කාට අරන් වුණත් ඒත් ඉල්ලන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ අවස්ථා නිවාඩු ප්‍රමාණය වැඩි වෙනස් වෙන ඒවා තියෙනවා. එහෙම අර්ථ නිරූපණය ආවරණ ඕන ඒවාම ගැන එහෙම රාජ්‍ය පරිපාලනයෙන් අහන්න ඕන අහපුවාම එහෙම දෙන තීරණ තියෙනවා. දැන් ඔය සංයුක්ත දීමනාව ගෙවනකොට ඒකේ ඔය නිතරම තියෙන ප්‍රශ්නයක්. ගමනේ දුර කීයද? සංයුක්ත දීමනාව ගන්න ගමනේ දුර කොච්චරක් වෙන්න ඕනද? ගමන ඈ සතපුම් කීයක් වෙන්න ඕනද? සතපුම් වලින් තාම තියෙන්නේ. ගෙවන්නේ කිලෝමීටර වලින්. නම සතපුම් කුලිය. හරි. සතපුම් 7. සතපුම් 7ක් කියලා කියනවා. කිලෝමීටර කරගන්න ඕන නම් 1.6 ගුණ කරන්න. හරිද? එතකොට ගමන කියලා අදහස් කරන්නේ යන්න විතරක් 7ක් තියෙන්න ඕනද? කලුතරේ ඉඳන් කොළඹට ආපු කෙනෙක් නම් ගාල්ලේ ඉඳන් කොළඹට ආපු කෙනෙක් නම් නුවරේ ඉඳන් කොළඹට ආපු කෙනෙක් නම් නුවරේ ඉඳන් කොළඹටම 7ද? නැත්තම් නුවරේ ඉඳන් කොළඹ ඇවිල්ලා කොළඹ ඉඳන් ආයෙ නුවර යනකම්ම 7ද? ඒක අර්ථ නිරූපණය තිබිච්ච ප්‍රශ්නයක්. ගමනේ දුර සතපුම් 7ක් විය යුතුයි කියනවා. හැබැයි ගමන කියපුවම අදහස් කරන්නේ සතපුම් 7 යන්න විතරක්ද? එන්න විතරක්ද? යන්නයි එන්නයි දෙකටම 7ද? යන්න 7යි එන්න 7යි දෙකට 14ද? ඈ අපිට කීය වුණත් එකයි ඔය හම්බෙන්නේ. මොකද ඔබේ අර්ථ නිරූපණයක් ඇහුවා. ඒතකොට අපි දීපු උත්තරේ තමයි ගමන කියන්නේ නොයන ගමන් ගියපු එකෙක් ඇරෙන්න ගිහිල්ලා එනවා. ඒ ඉන්න ගමන විදිහට අපි සැලපියේ යාමයි ඊමයි දෙකේම එකතු. ඒ නිසා එක පැත්තකට 3මාරක් තිබ්බත් ඇති. නමුත් සමහර රාජ්‍ය ආයතන තිබිලා තියෙනවා එක පැත්තකට 7 බලපන්. ඒ නොයන ගමන් යයි කියලා හිතපු පොරව. හරි. ගමන නම් අපි ගමන කියන්නේ ගිහිල්ලා එනවා. ගිහිල්ලා එනවාට 7ක්. එහෙනම් එක පැත්ත 3මාරක් තිබ්බාම ඇති. හරි. එහෙම තමයි අර්ථ නිරූපණේ සැක ඇති දැන් වගේම අහන්නේ. මේ ළඟදී FB group එක මම දැන් අහලා තියෙනවා පෙන්වතාට වොරන් ගත හැකිද? රේල්වේ වොරන්ට් පෙන්වතාට ගන්න පුළුවන්ද කියලා එකෙක් අහනවා. මම ලියන්න ගිහිල්ලා නතර කරා පෙන්වතාට වොරන් බෑ වරන් නම් ගත හැකියි කියලා. ආයේ ඒක මකල් දැම්මා. හරි. ඒ ඇසේ අහන අම්මා තාත්තට වොරන් ගන්න පුළුවන්ද? බැඳපු අය. පුළුවන්ද? ඒක අහපු ප්‍රශ්නෙට එක්කෙනෙක් කමෙන්ට් කරලා අපි නම් ගත්තා කියලා. හරි. ඒ කමෙන්ට් ඇස්සේ පල්ලෙහා මම කියෝනි ගියා. කියවන තව කමෙන්ට් එකක් දෙනවා උඩ ඒකව මෙන්ෂන් කරලා ගත්තා නම් කටවාගෙන හිටු කියලා. ඊට ටිකක් පල්ලෙහාට යනකොට තව කමෙන්ට් එකක් තිබ්බා අපි නම් ওই කියෝ එකව වගේ ගත්තා අරන් උඩිටලා කෙලියක් කියලා. ඒ කියන්නේ උඩිටලා කපලා. හරි. ඒ කියන්නේ බැඳපු කෙනෙකුට ගන්න බෑ. ඒතර බැඳපු කෙනා අම්මා තාත්තා බලා ගන්න එපාද? ඒක ලංකාව සබ්බයක් තියෙන රටක්. ඒව හරි. රැක බලා ගන්න ඕන. හොරන් ගන්න බෑ. හොරන් දීමේ කාරණේදී බැඳපු කෙනෙක්ගේ සලකන්නේ කලත්‍රයයි දරුවෝයි. හරි. අවිවාහ කෙනෙක් නම් අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි අපේ බවට තහවුරු කරන්න. සමහර අය අහනවා ළමයින්ගේ වයස සීමාවක් තියෙනවනේ. දරුවන්ගේ වයස සීමාවක් නැහැ. වයස 18 වැඩි කියලා කොලේ තියෙනවනේ. කොලේ තිබ්බට මොලෙන් බලන්න ඕන පොත. හරි. පොතේ වයස දාලා නැත. එතකොට ආයතන සංග්‍රහයේ ප්‍රකාරෝනේ කොලේ පුරවන්නේ. ආයතන සංග්‍රහයේ වගන්ති අයින් වුණා නම් කොලේට බලයක් නැහැනේ. ඒතර කොලේ මොකක් තිබ්බත් කොලේයි මෙහි පොතයි අතර සටනක් ගියොත් දිනන්නේ කවුද? පොත. පොත තමයි ප්‍රතිපාදනයේ තියෙන්නේ. ප්‍රතිපාදනය තුල වයසක් සඳහන් කරලා නැහැ. එතන කියන්නේ යැපීම කියලා විතරයි. යැපෙන බව තහවුරු කරන්න ඕනේ. ඒතර යැපෙන බව තහවුරු කරන්න තමයි ග්‍රාම නිලධාරී සාතියක් වෙන්නක් ගන්න කියලා කියන්නේ. ඒතර දරුවෙකුට ඇත්තටම වයස් සීමාව අදාළ නැහැ. දැන් මගේ බ්‍රාන්ච් එකේම කෙනෙක් බයේ හිටියා. එයාගේ දුව කැම්පස් එකේ ඉන්නේ අවුරුදු 20 ගාණක් 21ක් දුකද මං කිය බය නැතුව යන්න කියලා. එයාට බයයි දැන් 18ට වැඩි මගදී අල්ලගත්තොත් එහෙම බයින්න වුණොත් එහෙම මං යන්නේ. මං කිය ඒත් බෑ බය වෙන්න එපා යන්න. ගිහිලා ඉලගේ ගිහිලා ආවල උලන්නේ නැති. හරි. ඒ කියන්නේ වයස අදාළ නැත. යැපෙන බවට තහවුරුව ගෙන්න ගත්තාම ප්‍රධානිය විදිහට අනුමත කරන බලධාරිය අනුමත කරනවා නම් යැපීම තහවුරුයි කියලා වයස අදාළ නැහැ. හරිද? සමහර අය යනවා මෙහෙම හැබැයි. අපේ පුතා රස්සාව කර උගේ පඩිය ගෙලිම පොතේ අපෙන් කන්නේ. ඒ කෑවට උට පඩියක් තියෙනවනේ. ඒතර යැපෙනවා කියලා තහවුරු කරන්න බෑ. හරි. යැපෙනවා කියලා රස්සාවකම නොකරන එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට මේ මොකද්ද මේ ඔය විවාහ කෙනෙකුගේ ස්ත්‍රී නිලධාරී පවුලටම කට්ටල තුනයිනේ. නේ? විවාහක නම් කලත්‍රයයි දරුවෝයි. අඹුසැමි දෙන්නම රජේ නිලධාරී දෙන්නගේ එක්කෙනාට හම්බ වෙන්නේ. ඒතර අනිත් කෙනාට කලත්‍රය හිමිකම විදිහට ගන්න පුළුවන්. නැත්නම් කලත්‍රයට දුන්නොත් එම කලත්‍රය ඔරිජිනල් එක විදිහට ගන්නවා. ඊට පස්සේ උගේ කලත්‍රය විදිහට අරට අරන් දෙනවා. ඊට එයා කලත්‍රය ඔරිජිනල් එක විදිහට ගන්නවා. එයා කලත්‍රය විදිහට අරුට ආය අරන් දෙනවා. ඒතර එකෙකුට 6ක් යනවා. හරි ඒක වලක්වලා තියෙන්නේ එක කෙනාට දෙන්නේ 3යි ඒ පවුලට දෙන්නේ. එතකොට පවුලටම කට්ටල 3යි කියන්නේ පවුලේ එක එක්කෙනාට කට්ටල 3යිද කියලා ප්‍රශ්නයක් එනවා කට්ටියට. නැත්නම් මේ පවුලටම කට්ටල 3ද. දැන් A කියන කෙනා හෙද නිලධාරියෙක් කියලා හිතන්නකෝ. එයා බඳින කෙනා B. එයා රැකියාව කරන්නේ නැහැ පවුල් ගිලන්සි කියලා හිතන්නකෝ.
දැන් බබෙක් ඉන්නවා C. A B C කියන කුලකේ තියෙන අවයව තුනටම මේ බලපත්‍ර තුනද නැත්නම් A ට 3යි B ට 3යි C ට 3යි. ඈ ඔකේ තියෙන්නේ කොහොමද ආයතන සංග්‍රහය තියෙනවා ස්ථීර නිලධාරියෙකු හිමිකම යැපෙන්නටද ලැබේ. ස්ථීර නිලධාරිය 3 නම් යැපෙන්නටත් 3යි. ඒ කියන්නේ ඔගේ අර්ථ නිරූපණය එන්නේ A ටත් 3යි B ටත් 3යි C ටත් 3යි. එතකොට කියන 3යි 9යි නෑ එකෙක් 9 පාරක් ගන්නෑ එකෙක් 3 පාරයි. හරි. එතකොට පවුල 15 කිව්ව 45යි නෑ ඒත් එක 3 පාරයි. හරි පවුල ලොකු වෙන්න රජයට පාඩුවක් ඇති. ඒත් හැබැයි එකෙකුට දෙන්නේ 3 පාරයි. අනිත් එක නිලධාරියා ගමන යන්න ඕනේ නෑ. නිලධාරියා පවුලේ අයත් එක්ක යන්න ඕනෙමත් නෑ. ඒක පවුලේ ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳ ගන්න වෙනම දෙයක්. හරි. නිලධාරියා හොරෙන් ලියාගෙන යනවා අනුරාධපුරේ වන්දනාවේ. හරි. උගේ වරන්ට් එකක් ඉවරයි. යන්නෙත් කෝච්චියේ, එන්නෙත් කෝච්චියේ, එයාගේ කට්ටලයක් ඉවරයි. දැන් උඩ තියෙන කට්ටල දෙකයි. මේ ඌමෝ කියවට මේ නිකම්ම මේ කියන්නේ. එතකොට එයාගේ නෝනා හරි බබා හරි ගියේ නැත්තම් බබාගේ කට්ටල 3යි නෝනාගේ කට්ටල 3ට හානියක් වෙනවද? නෑ. හරි. ඒ අර පවුලේ එකෙක් වැරද්දක් කරන මුළු පවුලෙන් දැලි ගන්න වෙන කේස් වල. හරි. මේකේ අරයා ගත්තා කියලා අර කට්ටිය කට්ටල වලට හානියක් වෙන්නේ නෑ. ඒතර ඒ දෙන්නට කට්ටල 3 තියෙනවා. ඊට පස්සේ අරයාට ආරංචි වෙන හොරෙන් වන්දනා ගියා කියලා. කේස් එක අදිනවා. අපිත් එක්ක කරගෙන. ඒ බාර උන් 3 දෙනාට හොරෙන් ගියාගෙන යනවා. දැන් මොකද වෙන්නේ? නිලධාරියා තව කට්ටලයක් ඉවරයි. උට දැන් 1යි නෝනාගේ කට්ටලයක් ඉවරයි. එයාට 2යි බබාගේ කට්ටලයක් ඉවරයි. එයාට දැන් 2යි. ආය බාර කරේ හොරෙන් යනවා තව ගමනක්. දැන් උගේ කට්ටල 3ම ඉවරයි. දැන් නෝනාගේ කට්ටල තාම 2ක් තියෙනවා. බබාගේ කට්ටල 2 තාම තියෙනවා. ඊට පස්සේ ඉල්ලුම්කරු විදියට නෝනාවිල ඉල්ලුවට දෙන්නේ නැහැ. ඉල්ලන්න ඕන ඉල්ලුම්කාරයා යන අය නම් විදියට නෝනාගේ බබාගේ ලියලා තව වරන්ට් එකක් ලියලා දෙනවා. ඒතකොට ඒ දෙන්නා කට්ටල ලියකුත් තව ඉවරයි. දැන්